හැමෝටම පොදුවේ කතා කරන පුනරීක්ෂණයක් විදිහට දවස් 3කින් සියලු સિદ્ધාන්ත ටිකේ වැදගත් ඒවා ටික විභාගයට ඉතාම වැදගත් સિદ્ધාන්ත ටික දවස් 3කින්. ඒ කියන්නේ පැය 8ක් 9ක් වගේ කාලයක් ඇතුළත සමස්ත સિદ્ધාන්ත ටිකේ වැදගත්ම කොටස් ටික කතා කරන වැදගත්ම පුනරීක්ෂණය තමයි මේ පටන් ගන්නෙ. ඒ පුනරීක්ෂණයේ හඳුන්වා දීම තමයි අද දවසේ කතා කරන්නේ. එක විෂයයකට දවස් 3 ගානේ පැය 2කමාරක් 3ක් අතර සෙෂන් 3ක් කරනවා. එතකොට සාමාන්‍ය පැය 8ක් 9ක් විතර වගේ කාලයක් එක විෂයයකට ගත කරයි. ඔයාලට ඉතාම පහසු වෙයි. මොකද පන්තියට හිටපු අය ඉන්නවා, අලුත්ම අය ඉන්නවා. කවුරු කොහොම හිටියා වුණත් ඔයාලට පැය 9ක් 8ක් 9ක් වගේ ඇතුළත මුළු විෂය නිර්දේශයේ අත්‍යවශ්‍යම දේවල් ටික බලා ගන්න තියෙනවා කියන එක ඉතාම වැදගත් වෙනවා මේ පාර විභාගයේදී ලියන හැමෝටම. ඒත් එක්ක අපි එහෙමනම් පටන් ගමු. අපි ගිණුම් ක්‍රම මුදල් රෙගුලාසි මේ ගිණුම් ක්‍රම මුදල් රෙගුලාසි කියන විෂය මුදල් රෙගුලාසි පළවෙනි පරිච්ඡේද 5 සහ ප්‍රසම්පාදනය කියන මාතෘකාව දෙවෙනි ශ්‍රේණියට අදාළ වෙනවා. මුදල් රෙගුලාසි සියලුම පරිච්ඡේද සහ ප්‍රසම්පාදනය කියන එක තුන්වෙනි ශ්‍රේණියට අදාළ වෙනවා. තුන්වෙනි ශ්‍රේණියට පැයක ප්‍රශ්න පත්‍රයක්, දෙවෙනි ශ්‍රේණියට පැය දෙකක ප්‍රශ්න පත්‍රයක් විදිහට තමයි මේක පිළිගන්වෙන්නේ. ඉතින් එතකොට ඔයාලට මේ ශ්‍රේණි දෙකටම වැදගත්ම කාරණා ටික තමයි අද දවසේ ඉඳන් දවස් 3කින් කතා කරන්නේ. අද දවසට අතිරේක වශයෙන් තමයි ඉදිරි දවස් 3 එන්නේ. රයිට් එහෙමනම් අපි ජනරජය ගත්තාම මේ ජනරජයේ මුදල් තියෙනවා, මුදල් අනුමත කරන ආයතන තියෙනවා. මේ බලන්න ප්‍රශ්න ටික. මුදල් ප්‍රතිපාදන අනුමත කරන ආයතනය මොකද්ද? මුදල් ඉවත් කරන්න අධිකාර බලය දෙන්නේ කොහෙන්ද? මුදල් දෙන්නේ කොහෙන්ද? ආදායම් සම්බන්ධ යවිය යුතු වාර්තාව මොකද්ද? වියදම් සම්බන්ධ යවිය යුතු වාර්තාව මොනවද? මෙන්න මේ වගේ කාරණා ටිකක් තමයි තියෙන්නේ. විසර්ජනය කියන්නේ මොකක්ද? විසර්ජන පනත කියන්නේ මොකද්ද? විසර්ජන ගිණුම කියන්නේ මොකද්ද? මෙන්න මේ සරලම කාරණා වලින් තමයි පටන් ගන්න හදන්නේ. දැන් පාර්ලිමේන්තුව තමයි අපේ ජනරජයේ තියෙන වැදගත්ම ආයතනයේ සම්පූර්ණ රාජ්‍ය මූල්‍ය පාලනයේ පාර්ලිමේන්තුව සතුයි කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 148 වෙනි වගන්තිය කතා කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුදල් රෙගුලාසි වලට වෙන් කරපු වගන්ති ටිකක් තියෙනවා. 148 සිට 155 විතර වගේ වෙනකන් තියෙනවා. 148න් කියනවා ශ්‍රී ලංකාවේ සම්පූර්ණ රාජ්‍ය මූල්‍ය පාලනයේ පාර්ලිමේන්තුව සතුයි. පාර්ලිමේන්තුවේ සම්මත කළ නීතියකින් පරිබාහිරව කිසිදු පළාත් පාලන ආයතනයකට හෝ වෙනත් පොදු අධිකාරියකට හෝ බද්දක් හෝ වරිපණමක් හෝ පැනවිය නොහැක්කේ කියලා කියනවා 148 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වගන්තියේ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ වගන්ති ටික දක්වලා තියෙන මුදල් රෙගුලාසි අංක 2 මගින්. මුදල් රෙගුලාසි අංක 1 කියනවා අපේ ජනරජයේ මුදල් වර්ෂයේ ජනවාරි 1 සිට දෙසැම්බර් 31 දක්වා යනවා කියන එක. ওই වගේ කාරණා වලින් තමයි එතකොට මේ මුදල් රෙගුලාසි පටන් ගන්නෙ. පළවෙනි එකේ සිට මුදල් රෙගුලාසි එක දිගටම අංක ටිකක් තියෙනවා. සමහර අංක මුදල් රෙගුලාසි පොතේ නැහැ. ඒ අංක වෙනුවට මුදල් රෙගුලාසියක් නැත කියලා මුදල් රෙගුලාසි පොතේ සඳහන් වෙනවා. අපි ගත්තොත් දැන් අපේ දෙපාර්තමේන්තුවෙන් ඇස්තමේන්තු පිළියෙල කරනවා. මේ මාර්තු අප්‍රේල් වගේ වෙනකොට අයවැය ඇස්තමේන්තුවක් කියලා අපේ දෙපාර්තමේන්තුවෙන් ඔයාලගේ දෑත් වලින් ඇස්තමේන්තු පිළියෙල කරලා ඔයාලගේ ගණන් දීම නිලධාරියා මගින් ප්‍රධාන ගණන් දීම නිලධාරියා මගින් භාණ්ඩාගාරයේ ජාතික අයවැය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට යවලා භාණ්ඩාගාරයෙන් මේක කැබිනට් එකට යවලා අනුමත කරගෙන ඊට පස්සේ මේක භාෂාත්‍රයට පරිවර්තනය කරලා මුද්‍රණය කරගෙන රහස් ලියවිලි විදිහට තියාගෙන අයවැය දිනේදී මුදල් ඇමතිවරයාට බාර දීලා මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවේ මේකේ අයවැය ලේඛනයේ හෙවත් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා පළවෙනි වර කියවලා දෙවෙනි වර කියවලා කාරක සභාව අවස්ථාවක් එළඹිලා අවසන් වර කියවලා අත උස්සලා සම්මත කරලා කතානායකවරයා මේක අස්සන් හෙවත් පිටසන් කරලා විසර්ජන පනත හෙවත් නීතිය බවට පත් වෙනවා. ඒ කියන්නේ මුදල් වෙන් කරනවා කියන එක. මුදල් දෙනවා නෙමෙයි, මුදල් වෙන් කරනවා විතරයි. මුදල් වෙන් කරන එකට තමයි ප්‍රතිපාදන කියන්නේ. ප්‍රතිපාදන ලබා දෙනවා කියන්නේ මුදල් වෙන් කරනවා කියන එක. මුදල් වෙන් කරන ආයතනයේ හෙවත් ප්‍රතිපාදන ලබා දෙන අපේ රටේ ආයතනය තමයි පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවෙන් මෙහෙම මුදල් වෙන් කරලා දුන්නට පස්සේ භාණ්ඩාගාරයෙන් තමයි මුදල් නිකුත් කරන්නේ. මුදල් නිකුත් කරන ආයතනය තමයි භාණ්ඩාගාරය. භාණ්ඩාගාරයෙන් නිකුත් කරන මුදල් වලට කියන්නේ අග්‍රිම කියලා. අක්මුදල් කියලා කියනවා, අග්‍රිම කියලා කියනවා, ඉංග්‍රීසියෙන් ඉන්ට්‍රෙස්ට් එක කියලා කියනවා. ඉතින් මේ දෙක සම්බන්ධ කරගන්න. ඒ කියන්නේ පාර්ලිමේන්තුවෙන් ප්‍රතිපාදන අනුමත කරාට පස්සේ භාණ්ඩාගාරයෙන් මුදල් දෙන්න මේ දෙක සම්බන්ධ කරන්න මුදල් ඇමතිවරයා අස්සම් කරනවා ලියවිල්ලක්. ඒකට කියනවා වොරන්ට් බලපත්‍රය කියලා. පාර්ලිමේන්තුවෙන් ප්‍රතිපාදන වෙන් කරාට බෑ. භාණ්ඩාගාරයෙන් මුදල් දෙන්න නම් ඒකට අධිකාර බලය ලියවිල්ලකින් දෙන්න ඕනේ. ඒ ලියවිල්ල දෙන්නේ මුදල් ඇමතිවරයා. වොරන්ට් බලපත්‍රයෙන් තමයි අධිකාර බලය සපයන්නේ. ඊට පස්සේ තමයි භාණ්ඩාගාරයෙන් වරින් වර පාලනයක් ඇතුව මුදල් දෙන්නේ. ඒ මුදල් තමයි අග්‍රිම හේවත් ඉන්ට්‍රෙස්ට් එක කියලා කියන්නේ. ඔන්න ඕක තමයි මුදල් රෙගුලාසිය වල මුදල් ගලා යන කතන්දරේ තියෙන්නේ. මේ කතන්දරය ඇතුලේ අපිට වැදගත් වෙන ආයතන තියෙනවා, පාර්ලිමේන්තුව තියෙනවා, මුදල් ඇමතිවරයා ඉන්න ඕනේ, භාණ්ඩාගාරයක් ඉන්න ඕනේ. ඒ වගේම අපේ
දෙපාර්තමේන්තු සහ අමාත්‍යංශ ටික තියෙනවා. අමාත්‍යංශ ලේකම්වරු මුදල් පාලනයේදී ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් කියලා කියනවා. දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට කියනවා ගණන් දීමේ නිලධාරීන් කියලා. ඒකේ හරි නිර්වචන ටික අපි ඉස්සරහට කතා කරමු ඉදිරි දවස්වලදී. ඔන්න ඔය ආකාරයට තමයි අපේ රටේ මුදල් පාලනය ගලාගෙන යන්නේ. ඒකට අමතරව මුදල් රෙගුලාසි වල විවිධ මුදල් රෙගුලාසි අංක තියෙනවා. මුදල් රෙගුලාසි වලින් පාලනය වෙනවා. පළාත් සභාවල මූල්‍ය රීති කියලා එක අනුගත කරලා තියෙන මූල්‍ය රීති වලින් පාලනය වෙනවා. භාණ්ඩාගාරයෙන් චක්‍රලේඛ නිකුත් කරනවා. භාණ්ඩාගාර චක්‍රලේඛ වලින් මේ මුදල් පාලනය වෙනවා. ඊට අමතරව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවක් තියෙනවා. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවෙන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයක් සහ ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහයක් නිකුත් කරලා තියෙනවා. ඒ විදිහට ප්‍රසම්පාදනයේ පැත්ත පාලනය වෙනවා. ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය සහ ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහය කියන එකෙන්. ඊට අමතරව මුදල් පැත්තෙන් පරිබාහිරව සාමාන්‍ය පරිපාලනය සඳහා ආයතන සංග්‍රහය සහ කාර්යපටිපාටික රීති තියෙනවා. ඒ ආයතන සංග්‍රහය සහ කාර්යපටිපාටික රීති කියන එකත් දෙවෙනි ශ්‍රේණියට විෂයක් සහ කාර්යාල ක්‍රම වලටත් යම් අදාළත්වයක් තියෙන කොටසක් ආයතන සංග්‍රහය කාර්යාල ක්‍රම ඔය ආකාරයෙන් තමයි අපේ රටේ මුදල් පාලනය සහ සාමාන්‍ය පරිපාලනයේ කාර්යාලවල සිද්ධ වෙන්නේ. ඔන්න ඔය පරිපාලන ජාලය තුලින් තමයි ඔබෙන් අහන්නේ විභාගයට EB කියලා ප්‍රශ්න අහන්නේ. ඒ ප්‍රශ්න වලට උත්තර ලියන එක තමයි වැදගත් වෙන්නේ. තුන්වෙනි ශ්‍රේණියයට පැයකින් දෙවෙනි ශ්‍රේණියයට පැය දෙකකින් මේකට උත්තර ලියන්න ඕනේ. ඔන්න ඔය දැනුමත් එක්ක අපි බලමු එහෙනම් මේ මම පෙළ ගස්සලා තියෙන කිසියම් පිළිවෙලකට. ඒ වගේම මම ඉදිරි දින තුනේදී සමස්ත විෂය නිර්දේශයේ අතිශයින් වැදගත් ටික විතරක් වෙන් කරලා අරගෙන අන්න ඒ ටික ඉලක්ක කරගෙන ඔයාලට දවස් 3කින් මම පැහැදිලිව පිළිවෙලකට හදාගත් එකක් ඇතුලේ තමයි දවස් 3ෙන් මේක ඉවර කරලා දෙන්නේ. අහන කාරණා විභාගයට අති බහුතරයක් තියෙනවා නම් ඔයාලට පාස් වෙන්න ලේසි වෙයි. අනිත් එක මතක් කරන්න ඕන පටන් ගන්න ඉස්සෙල්ලා තව කාරණයක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලිපියක් තියෙනවා. ඒ ලිපියෙන් කියලා තියෙනවා සේවා ව්‍යවස්ථාවල බඳවා ගැනීම පටිපාටි නැත්නම් සේවා ව්‍යවස්ථා සංශෝධනය කරලා කාර්යක්ෂමතා කඩින් වල සමත් වීමේ අවම ලකුණු ප්‍රමාණය ලකුණු 40 සිට ලකුණු 50 දක්වා වැඩි කරන්න කටයුතු කරන්න කියලා. ඒක අපි කියපු එකක් නෙමෙයි ඉහළින් ආපු ලියුමක්. ඒ ලියුම ඔයාලට අවශ්‍ය අවස්ථාවලදී දැන ගැනීමට සලස්වන්නම්. ඒක එකක් ඊගාවට විභාග වාර 6ක් ඇතුළත විභාගයේ සමත් වීමට අවස්ථාව දීලා තියෙනවා. ඒ අවස්ථාව විභාග වාර 3කට සීමා කරන්නත් ලිපියක් තියෙනවා. ඒ ලිපි දෙකත් එක්ක ඔයාලට බරපතල අනතුරක් තියෙනවා. 2027 අවුරුද්දේදී තියෙන කාර්යක්ෂමතා කඩේ විභාගයේ වතාවන් 3ක් ඇතුළත විතරක් පාස් වෙන්න ඕන. විභාගේ පවත්වපු වාර මිසක් ඔයාලා ඇප්ලිකේෂන් දාපු වාර නෙමෙයි. විභාග පවත්වපු වාර 3ක් ඇතුළත පාස් වෙන්න ඕනේ. ඒ වගේම විෂයකට ලකුණු 50 ගානේ ගන්න ඕනේ. බරපතල අනතුරක් එතන තියෙනවා. ඒ අනතුරට යන්න ඉස්සෙල්ලා සමහර විට තියෙන අවසාන විභාගයේ මේ අවස්ථාව වෙන්න පුළුවන්. මේ විභාග අවස්ථාවේදී ඔයාලට අර ලකුණු 50 නෙමෙයි ලකුණු 40න් පාස් වෙන්න අවස්ථාව තියෙනවා. මොකද ඇප්ලිකේෂන් දැම්මට පස්සේ තියෙන නීතිය කැන්සල් කරන්න බෑ. ඊළඟ අවුරුද්දේ ඇප්ලිකේෂන් දාද්දි තමයි සේවා ව්‍යවස්ථාවේ සංශෝධනයකුත් එක්ක ඕකෙන්ද යෝජනා කරලා තියෙන. ඒ නිසා දැඩි උනන්දුව තියාගන්න ලකුණු 40න් අවම ලකුණු වලින් මේක ගොඩ දාගෙන ටිකක් නිදහසේ ජීවත් වෙන්න පරිසරය හදාගන්න. රයිට් එහෙමනම් නිශ්චිත කාරණාවලට යම් මම මේ සියල්ලම පෙළගස්සපු ඒවා පිළිවෙලකට අපේ රටට කියන්නේ අපේ රජයට කියන්නේ ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික ජන රජය කියලා. මේ ජන රජය එහෙනම් මුදල් ප්‍රතිපාදන අනුමත කරන ආයතනයේ තමයි මුදල් වෙන් කරන ආයතනේ වෙන් කරපු මුදල් වලට තමයි ප්‍රතිපාදන කියන්නේ. මුදල් නෙමෙයි ප්‍රතිපාදන මූල්‍යමය වෙන් කිරීම විතරයි. මේ මූල්‍යමය වෙන් කිරීම හේවත් මුදල් ප්‍රතිපාදන නිකුත් කරන්නේ පාර්ලිමේන්තුවෙන්. ඒක පැහැදිලිව මතක තියාගන්න. පාර්ලිමේන්තුව මුදල් ප්‍රතිපාදන වෙන් කරන ආයතනයේ පාර්ලිමේන්තුව. එහෙනම් මුදල් ප්‍රතිපාදන වෙන් කරන්නේ පාර්ලිමේන්තුව. එතනින් පටන් ගමු. ඔන්න නිශ්චිත කාරණා පළවෙනි එක පාර්ලිමේන්තුව. ඒකාබද්ධ අරමුදලින් මුදල් ඉවත් කිරීමට අධිකාර බලය දෙන්නේ මුදල් ඇමතිවරයා අත්සන් කරන වොරන් බලපත්‍රයේ අධිකාරය මත මුදල් ඇමතිවරයා. මොකද්ද වොරන් බලපත්‍රය මගින්? ඒකෙන් තමයි ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ඉවත් කරන්න බලය දෙන්නේ. ඒ බලය දුන්නට පස්සේ මුදල් නිකුත් කරන්නේ භාණ්ඩාගාරයෙන්. භාණ්ඩාගාරයෙන් නිකුත් කරන මුදල් වලට කියන්නේ අග්‍රිම හේවත් අක් මුදල් හේවත් ඉම්ප්‍රෙස්ට් එක කියලා භාණ්ඩාගාරයෙන්. ඒ භාණ්ඩාගාරයෙන් නිකුත් කරන මුදල් වලට කියනවා අග්‍රිම කියලා. අක් මුදල් කියලා සිංහලෙන් කියනවා. තව වචනයක් අක් මුදල්. ඉම්ප්‍රෙස්ට් එක වචනය ඒක ඉංග්‍රීසි වචනයක්. භාණ්ඩාගාරයෙන් අග්‍රිම හේවත් අක් මුදල් ලෙස තමයි මුදල් නිකුත් කරන්නේ. අක් මුදල් ලෙස. ඊළඟට ආදායම් සහ වියදම් සම්බන්ධ අනාගතයක් කියන්නේ ඇස්තමේන්තුවක්, ගිණුමක් කියන්නේ අතීතයක්. ඔයාලා ගිණුම් වලට උපාධි තියන අය ඇති
හැබැයි ඉස්කෝලේ කියන්නේ නැතිව ඇති කැම්පස් එකේ කියලා දෙන්න නැතිව ඇති ගිණුමක් කියන්නේ අතීතයක් කියලා වෙච්ච එකක් විලා තියෙන එකක් ඇස්තමේන්තුවක් කියන්නේ අනාගතයක් ඉදිරියක් අපි විසර්ජන පනත් කෙටුම්පත විසර්ජන පනත බවට සම්මත වුණාට පස්සේ කියනවා විසර්ජන පනත තියෙන ඉදිරි මුදල් වර්ෂයට අදාළ අයවැය ඇස්තමේන්තුව හැබැයි විසර්ජන ගිණුම කියන්නේ එහෙමනම් අතීතයක් පහුගිය මුදල් වර්ෂයට අදාළ වියදම් ගිණුම ඔන්න විසර්ජන පනත සහ විසර්ජන ගිණුම අතර වෙනස ඇහුවොත් එහෙමනම් ගිණුමක් කියන්නේ අතීතයක් පසුගිය වර්ෂයට අදාළ එකක් ඇස්තමේන්තුවක් කියන්නේ අනාගතයක් ඉදිරියට අදාළ එකක් ඉදිරි මුදල් වර්ෂයට අදාළ එකක් එහෙනම් ඉදිරි මුදල් වර්ෂයට ආදායම් සම්බන්ධයෙන් ඇස්තමේන්තුවක් පිළියෙල කරනවා ඒකට කියනවා ආදායම් ඇස්තමේන්තුව කියලා ආදායම් වියදම් දෙකම ඇතුළත් අයවැය ඇස්තමේන්තුවක් පිළියෙල කරනවා ඒක ආදායම් වියදම් ඇස්තමේන්තුව හෙවත් අයවැය ඇස්තමේන්තුව හෙවත් විසර්ජන පනත් කෙටුම්පත කියලා කියනවා විසර්ජන පනත් කෙටුම්පත සම්මත වුණාට පස්සේ විසර්ජන පනත කියනවා හැම අවුරුද්දකටම සැරයක් මේ විසර්ජන පනත සම්මත කරන නිසා වාර්ෂික විසර්ජන පනත කියලා කියනවා වාර්ෂික ඇස්තමේන්තුව කියලාත් කියනවා විවිධ වචන කියනවා වාර්ෂික ඇස්තමේන්තුව විසර්ජන පනත් කෙටුම්පත විසර්ජන පනත අයවැය ඇස්තමේන්තුව මේ සේරම කියන්නේ අයවැය ලේඛනයට කියන්නේ ඉදිරි වර්ෂයට අදාළව තමයි අයවැය සකස් කරන්නේ ඉතින් එහෙම ආදායම් ඇස්තමේන්තුවක් පිළියෙල කරනවා ආදායම් වියදම් ඇස්තමේන්තුවක් පිළියෙල කරනවා අනාගතයට අදාළව ඉදිරි මුදල් වර්ෂයට පහුගිය මුදල් වර්ෂයට අදාළව ආදායම් ලැබිච්ච ඒවා පිළිබඳ ගිණුමක් හදනවා ඒකට කියනවා ආදායම් ගිණුමක් කියලා ගිය අවුරුද්දේ ලැබිච්ච ආදායම් පිළිබඳ විස්තරයේ ගිණුම ආදායම් ගිණුම ගිය අවුරුද්දේ කරපු වියදම් පිළිබඳව ගිණුමක් හදනවා ඒකට කියනවා විසර්ජන ගිණුම කියලා මේ දෙකම අවුරුද්දකට සැරයක් හදනවා වාර්ෂික ආදායම් ගිණුමක් සකස් කරනවා වාර්ෂික විසර්ජන ගිණුමක් සකස් කරනවා අතීතයට අදාළව ඉදිරි පහුගිය වර්ෂයට අදාළව ඉදිරි වර්ෂයට අදාළව වාර්ෂික ආදායම් ඇස්තමේන්තුවක් පිළියෙල කරනවා වාර්ෂික ආදායම් වියදම් ඇස්තමේන්තුවක් පිළියෙල කරනවා මෙන්න මේ ටික ඇසුරින් දැන් එහෙනම් ඊළඟ ප්‍රශ්න වලට උත්තර බලමු එහෙනම් පසුගිය එහෙනම් මේ තියෙන ප්‍රශ්න නිශ්චිත ප්‍රශ්න විදිහට එක ප්‍රශ්නයක් ඔයාලෙන් අහුවොත් මේ ප්‍රශ්න තොගේම අහන්නේ ප්‍රශ්න පෙළක එක ප්‍රශ්නයක් විදිහට අහුවොත් ඒක හරියට ගලවලා ලියා ගන්න පුළුවන් වෙන එකයි වැදගත් වෙන්නේ බලන්න එහෙනම් පසුගිය වර්ෂයේ ලැබුණු ආදායම් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවක් විසින් සකස් කළ යුතු වාර්තාව මොකක්ද? පසුගිය වර්ෂයේ නම් මේක ගිණුමක්. එහෙනම් ආදායම් සම්බන්ධ පසුගිය වර්ෂයේ නම් මොකක්ද? ආදායම් ගිණුම. ආදායම් ගිණුම. ආදායම් ගිණුම. පසුගිය වර්ෂයේ ආදායම් ගිණුම. ආයි පසුගිය වර්ෂයේ සිදු කළ වියදම් සම්බන්ධව නම් ඒකට කියන්නේ වියදම් ගිණුම කියලා. නමුත් මේක වියදම් කියන එකට කියන විශේෂ වචනයක් තියෙනවා. ඒකට කියනවා විසර්ජනය කියලා. විසර්ජන ගිණුම කියලා. පසුගිය වර්ෂයේ විසර්ජන ගිණුම. එහෙනම් පසුගිය වර්ෂයේ නිසා ගිණුමක්, වියදම් නිසා විසර්ජන. විසර්ජන ගිණුම. මේක අවුරුද්දකට සැරයක් මේ විසර්ජන ගිණුම පිළියෙල කරන නිසා මේකට කියනවා වාර්ෂික විසර්ජන ගිණුම කියවනම් වඩා සාර්ථකයි. වාර්ෂික විසර්ජන ගිණුම. වාර්ෂික විසර්ජන ගිණුම වාර්ෂික ආදායම් ගිණුම ගිණුම් දෙකක් තියෙනවා ආදායම් පැත්තට ආදායම් ගිණුමක් හදනවා වියදම් පැත්තට විසර්ජන ගිණුමක් පිළියෙල කරනවා මේ ආදායම් ගිණුමේ ඇතුළත් වී තොරතුරු මොනවද විසර්ජන ගිණුමේ ඇතුළත් වී තොරතුරු මොනවද ඒවා ඉදිරි දවස් තුනේදී වැදගත් කැලේ ටික විතරක් කතා කරන්නම් රයිට් ඉදිරි වර්ෂයේ ආදායම් වෙනුවෙන් දැන් මේ වර්ෂයේ ඉදිරි වර්ෂයේ නම් ඇස්තමේන්තුවක් එන්න ඕනේ. ආදායම් වෙනුවෙන් දෙපාර්තමේන්තුවක් විසින් සකස් කළ යුතු ලේඛනය මොකද්ද? ආදායම් ඇස්තමේන්තුව. ආදායම් ඇස්තමේන්තුව. ගණන් දීමේ නිලධාරීන් වර්ග දෙකක් ඉන්නවා. ඒ ගණන් දීමේ නිලධාරීන් වර්ග දෙකෙන් එක්කෙනෙක් ඉන්නවා ආදායම් ගණන් දීමේ නිලධාරියා අනිත් එක්කෙනා ඉන්නවා ආදායම් කියලා විශේෂණේ දාන්න නැතුව නිකම්ම ගණන් දීමේ නිලධාරියා. ආදායම් ගණන් දීමේ නිලධාරියගේ එක වගකීමක් තමයි ආදායම් ඇස්තමේන්තුවක් පිළියෙල කිරීම, ආදායම් ගිණුමක් පිළියෙල කිරීම. ඒ ආදායම් ගණන් දීමේ නිලධාරියගේ වගකීම් පහක් ඇහුවොත් ලියන විදිහ. ආදායම් ඇස්තමේන්තුවක් පිළියෙල කිරීම, ආදායම් ගිණුමක් පිළියෙල කිරීම. ආදායම් ගණන් දීමේ නිලධාරියගේ වගකීමක්. ඊගාවට අපි ගත්තොත් ආදායම් වචනේ දාන්න නැතුව නිකම්ම ගණන් දීමේ නිලධාරියගේ වගකීමක් කිව්වොත් ආදායම් වියදම් ඇස්තමේන්තුවක් පිළියෙල කිරීම, වාර්ෂික විසර්ජන ගිණුමක් පිළියෙල කිරීම, ආදායම් ගිණුමක් පිළියෙල කිරීමේ සේරම එනවා. රයිට් එහෙමනම් බලමු ඊළඟ ප්‍රශ්නෙට යන්න. මම වටා පිටාවත් එක්කම කතා කරේ මුළු විෂය නිර්දේශයම දවස් 3කින් ඉවර කරන්න ඕනේ. එතකොට වටා පිටාවත් එක්ක ටිකක් කතා කරයි. රයිට් එහෙනම් ඊළඟට බලමු ඉදිරි වර්ෂයේ ආදායම් හා වියදම් දෙකම වෙනුවෙන් දෙපාර්තමේන්තුවක් විසින් පිළියෙල කළ යුතු ලේඛනය තමයි වාර්ෂික ඇස්තමේන්තුව. වාර්ෂික අයවැය ඇස්තමේන්තුව. අයවැය ඇස්තමේන්තුව. වාර්ෂික අයවැය ඇස්තමේන්තුව. වාර්ෂික අයවැය ඇස්තමේන්තුව. මේ අයවැය කෑල්ල කෙටි කරලා වාර්ෂික ඇස්තමේන්තුව කියන්නේත් මේක තමයි. විසර්ජන පනත් කෙටුම්පත කියන්නේත් මේක තමයි.
විසර්ජන පනත් කෙටුම්පත කියන්නේ මේ දෙපාර්තමේන්තුව ඔක්කොම එකතු වුණාට පස්සේ භාණ්ඩාගාරයෙන් විසර්ජන පනත් කෙටුම්පත විදිහට ගන්නවා. විසර්ජනය කියන්නේ මොකක්ද කියන එක ඊළඟට මේ විසර්ජන පනත කියනවා විසර්ජන ගිණුම කියනවා විසර්ජනය කියන්නේ නිශ්චිත කාලයකට නිශ්චිත මුදල් ප්‍රමාණයක් නිශ්චිත කාරණයකට වෙන් කිරීම හෝ වියදම් කිරීම නිශ්චිත කාලයකට කියලා කියන්නේ විසර්ජන පනත නම් ඉදිරි මුදල් වර්ෂයට නිශ්චිත කාලයකට කියලා අනිත් පැත්තට කියන්නේ විසර්ජන ගිණුම නම් පසුගිය මුදල් වර්ෂයට නිශ්චිත කාරණයකට කියන්නේ මොන අමාත්‍යංශයකට දෙපාර්තමේන්තුවකට කියන්නේ ශීර්ෂය කියලා. මොන ශීර්ෂයේ මොන වැඩසටහනේ මොන ව්‍යාපෘතියේ මොන වැය විෂයයටද කියන එක තමයි නිශ්චිත කාරණය කියන්නේ. ශීර්ෂයේ වැඩසටහන ව්‍යාපෘතියේ වැය විෂය ඒක තමයි නිශ්චිත කාරණයකට කියලා කියන්නේ. නිශ්චිත මුදල් ප්‍රමාණයක් කියලා කියන්නේ ඒ වැය විෂයන් වලට ඒ දෙපාර්තමේන්තු වලට වෙන් කරන මුදල් ප්‍රමාණය. නිශ්චිත කාරණයකට නිශ්චිත කාලයකට නිශ්චිත මුදල් ප්‍රමාණයක් කියන එක තමයි විසර්ජනය කියලා කියන්නේ. එහෙනම් ලියමු විසර්ජනය කියන්නේ මොකක්ද කියන එක. නිශ්චිත කාලයකට නිශ්චිත කාරණයකට නිශ්චිත කාරණාවලට නිශ්චිත මුදල් ප්‍රමාණයක් වෙන් කිරීම කිව්වොත් විසර්ජන පනත වෙනවා නැත්නම් කෙටුම්පත වෙනවා වියදම් කිරීම කිව්වොත් විසර්ජන ගිණුම වෙනවා මුදල් ප්‍රමාණයක් වෙන් කිරීම හෝ වියදම් කිරීමයි වෙන් කිරීම හෝ වියදම් කිරීමයි ඔයාලගේ තියෙනවා සම්මත විසර්ජන වැය ලෙචරය කියලා. මේ වැය ලෙචරය කියන්නේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරපු ඔයාලගේ ආයතනයට සම්මත කරපු මුදල් ප්‍රතිපාදන පිළිබඳව එන්ට කරගන්න පොත තමයි ප්‍රතිපාදන පොත තමයි වැය ලෙචරය කියන්නේ. ඒකත් අර විසර්ජන වැය ලෙචරය කියන්නේ අන්න නිශ්චිත කාරණයකට මොකද්ද? ඔයාලගේ ඒ වැය විෂයන් වලට නිශ්චිත කාරණා වලට නිශ්චිත කාලයකට අදාළ මුදල් වර්ෂයට නිශ්චිත කාරණයකට නිශ්චිත මුදල් ප්‍රමාණයක් ඒ විෂයන් වලට වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය එන්ට කරගන්න පොත නිසා කියනවා විසර්ජන වැය ලෙචරය කියලා. විසර්ජනය කියන එකේ අදහස උකයි විසර්ජනය. විසර්ජනය නිශ්චිත කාලයෙන් නිශ්චිත වෙනවා කාරණයෙන් නිශ්චිත වෙනවා මුදල් ප්‍රමාණයෙන් නිශ්චිත වෙනවා. කාලයෙන් කාරණයෙන් සහ මුදල් ප්‍රමාණයෙන් නිශ්චිත කරනවා කියන එක තමයි විසර්ජනය කරනවා කියලා කියන්නේ. රයිට් අපි එහෙනම් යන් ඉදිරියට. විසර්ජන ගිණුම හා විසර්ජන පනත අතර වෙනස දැන් කියන්න පුළුවන්. විසර්ජන ගිණුම පසුගිය මුදල් වර්ෂයට අදාළයි. විසර්ජන පනත ඉදිරි මුදල් වර්ෂයට අදාළයි. විසර්ජන ගිණුම වියදම් වාර්තාවයි. විසර්ජන පනත කියන්නේ ආදායම් ඇස්තමේන්තුවයි. ලියමු. විසර්ජන ගිණුම විගණකාධිපතිට යවයි විසර්ජන පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කරයි. විසර්ජන ගිණුම විගණකාධිපතිට යවයි විසර්ජන පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කරයි. ඇහුවොත් අලෝලා දාලා එන්න පුළුවන්. හරි සිද්ධාන්ත හරියට අල්ලගන්න. රයිට් එහෙනම් ලියමු විසර්ජන. මම දෙපැත්ත දාලා කියන්නද? ඔයාලට වාක්‍යයට දෙපැත්තට දාලා ගලපලා ගන්න පුළුවන් නේ දැනුම තියෙනවනේ. ඒ නිසා මම මෙහෙම කියන්න ඕන විසර්ජන ගිණුම මේ පැත්ත විසර්ජන ගිණුම කියලා දාගන්න. මේ පැත්ත විසර්ජන පනත කියලා දාගන්න. ඔහොම දාගන්න පනත. විසර්ජන ගිණුම පසුගිය මුදල් වර්ෂයට අදාළයි. පසුගිය මුදල් වර්ෂයට අදාළයි. විසර්ජන පනත ඉදිරි මුදල් වර්ෂයට අදාළයි. අදාළයි. විසර්ජන ගිණුම වියදම් වාර්තාවයි. වියදම් වාර්තාවයි. විසර්ජන පනත ආදාය අයවැය ඇස්තමේන්තුවයි. ආදායම් වියදම් දෙකම අයවැය ඇස්තමේන්තුවයි. ඇස්තමේන්තුවයි. විසර්ජන ගිණුම විගණකාධිපතිට යවයි විසර්ජන පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කරයි. විසර්ජන ගිණුමට අදාළ ආයතනයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විගණකාධිපතිවරයාට යවයි. විගණකාධිපතිට යවයි. විසර්ජන පනත
පාර්ලිමේන්තුවෙන් සම්මත කරයි. මේ විසර්ජන ගිණුම විගණකාධිපතිවරයාට යවුවට පස්සේ විගණකාධිපතිවරයා විගණනය කරලා ඒකේ පළවෙනි පිටපත යවනවා භාණ්ඩාගාරයේ ගිණුම් නිසා රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවට, දෙවෙනි පිටපත අපේ දෙපාර්තමේන්තුවට යවනවා, තුන්වෙනි පිටපත විගණකාධිපතිගේ ඔෆිස් කොපිය. එහෙමයි තියෙන්නේ. රයිට්, ඔය විදිහට තමයි විසර්ජන ගිණුම සහ විසර්ජන පනත අතර වෙනස්කම් ටික. මේ අවබෝධය තිබ්බොත් ඔයාලට MCQ ප්‍රශ්න આવුත් ඒවට ලියන්න පුළුවන්, හිස්තැන් පුරවන්න આવුත් ඒවට ලියන්න පුළුවන්, කෙටි පිළිතුර සපයන්න આવුත් ඒවට ලියන්න පුළුවන්, ව්‍යුහගත ප්‍රශ්නයකට මේ ප්‍රශ්නේ આવුත් එහෙම ලියන්නත් පුළුවන්. ආකාර තුනක් තියෙනවා. ව්‍යුහගත විදියට එන්න පුළුවන්, හිස්තැන් පුරවන්න එන්න පුළුවන්, MCQ විදියට එන්න පුළුවන්. කොහෙන් ගත්තත්, 3 ශ්‍රේණියට ගත්තත්, 2 ශ්‍රේණියට ගත්තත් මේ સિદ્ધාන්ත එහෙම කරලා ලියන්නයි තියෙන්නේ. මූලික දැනුම තියෙනවා නම් ලියා ගන්න පුළුවන් කොහොම ඇහුවත්. ප්‍රශ්න පත්‍රයේ ස්ට්‍රක්චර් එක කොහොම තිබ්බත් ලියා ගන්න පුළුවන්. රයිට්, ඊළඟ එක රාජ්‍යයේ මූල්‍ය ප්‍රතිපාදන හා මුදල් අතර වෙනස. මූල්‍ය ප්‍රතිපාදන මුදල් ප්‍රතිපාදන දෙන්නේ පාර්ලිමේන්තුවේ. මූල්‍ය මේ වෙන් කිරීම විතරයි. පාර්ලිමේන්තුවෙන් නිකුත් කරන මූල්‍ය මේ වෙන් කිරීම වලට මූල්‍ය ප්‍රතිපාදන කියලා කියනවා. භාණ්ඩාගාරයෙන් නිකුත් කරන මුදල් වලට මුදල් කියලා කියනවා. අග්‍රිම කියලා කියනවා. එහෙනම් ලියමු. පාර්ලිමේන්තුවෙන් වෙන් කරන මූල්‍ය වෙන් කරන මුදල් මූල්‍ය ප්‍රතිපාදන නම් වේ. ප්‍රතිපාදන නම් වේ. වෙන් කරන කියන කෑල්ල රවුම් කරගන්න. වෙන් කරන මුදල් කොහෙන්ද? පාර්ලිමේන්තුවෙන්. පාර්ලිමේන්තුවෙන් වෙන් කරන මුදල් වලට කියනවා ප්‍රතිපාදන කියලා. පාර්ලිමේන්තුවෙන් වෙන් කරන මුදල් වලට කියනවා ප්‍රතිපාදන කියලා. භාණ්ඩාගාරයෙන් නිකුත් කරන මුදල් වලට කියනවා මුදල් හෙවත් අග්‍රිම කියලා. එහෙනම් මුදල් කියන්නේ භාණ්ඩාගාරයෙන් නිකුත් කරන මුදල් අග්‍රිම නම් වේ. මුදල් හෙවත් අග්‍රිමය. හෙවත් අග්‍රිම නම් වේ. මුදල් කියන්නේ භාණ්ඩාගාරයෙන් නිකුත් කරන අග්‍රිම වලට. මුදල් කියන්නේ භාණ්ඩාගාරයෙන් නිකුත් කරන අග්‍රිම වලට. භාණ්ඩාගාරයෙන් නිකුත් කරන අග්‍රිම වලට කියනවා මුදල් කියලා. මුදල් යන්නට අයිති දේවල් මොනවද කියලා ඇහුවොත් ඒක වෙනම સિદ્ધාන්තයක්. මුදල් යන්නට මුදලින් කියන එක තියෙනවා. චෙක්පත්, මුදල් ඇනවුම්, තැපැල් ඇනවුම්, ගෙවීම් ඇනවුම්, බැංකු අනකර, ඒ සියල්ලම මුදල් යන පදයට අයිති දේවල්. ඒව ගැන ඉස්සරහට කතා කරේ ඈ. රයිට්. දැන් ඊගාවට මුදල් රෙගුලාසි අංක පිළිබඳව පොඩ්ඩක් කතා කරන්නයි හදන්නේ. මුදල් රෙගුලාසි අංක 1න් කියනවා ජනරජයේ මුදල් වර්ෂයේ ජනවාරි 1න් ආරම්භ වෙලා දෙසැම්බර් 31න් අවසන් වෙනවා කියලා. මුදල් රෙගුලාසි අංක 2න් කියනවා මුදල් රෙගුලාසි සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අංක ටිකක් උපුටලා දක්වලා තියෙන උපුටනයක් තියෙනවා මුදල් රෙගුලාසි අංක 2. ඒකේ කියනවා 148 සිට 152 දක්වා වගන්ති ටික. 148 වගන්තියෙන් කියනවා ශ්‍රී ලංකාවේ සම්පූර්ණ රාජ්‍ය මූල්‍ය පාලනයේ පාර්ලිමේන්තුව සතුයි කියලා. ඒ කියලා ඒකේ තවදුරටත් කියනවා පාර්ලිමේන්තුවේ සම්මත කළ යෝජනාවකින් පරිබාහිරව කිසිදු පළාත් සභාවකට හෝ වෙනත් පොදු අධිකාරියකට හෝ බද්දක් හෝ වරිපනමක් හෝ පැනවිය නොහැකිය කියලා. මේ ඔක්කොම එකට එකතු කරලා ලිව්වොත් කියන්න පුළුවන් සම්පූර්ණ මූල්‍ය පාලනයේ පාර්ලිමේන්තුව සතු බව පැහැදිලි කරන්න කියලා. දෙවෙනි ශ්‍රේණියෙන් ඇහුවොත් ඒගොල්ලන්ට ලියන්න පුළුවන් ඔය ආකාරයට. තුන්වෙනි ශ්‍රේණියේ කෙනෙකුට ඇහුවොත් මුර්රේ 148න් දැක්වෙන්නේ මොකද්ද? නැත්නම් සම්පූර්ණ මූල්‍ය පාලනයේ පාර්ලිමේන්තුව සතු බවට දැක්වෙන මුදල් රෙගුලාසිය මොකද්ද? නැත්නම් සම්පූර්ණ මූල්‍ය පාලනයේ පාර්ලිමේන්තුව සතු බවට දැක්වෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංකය මොකද්ද? මං ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උගන්වනවා නෙමෙයි. මුදල් රෙගුලාසි අංක 2 තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ උපුටන කෑල්ල විතරයි මේ කතා කරන්නේ. ඉතින් එතන කියනවා 148 එහෙමනම් සම්පූර්ණ මූල්‍ය පාලනයේ පාර්ලිමේන්තුව සතුයි කියලා. 149 වෙනි මුදල් රෙගුලාසියේදී කියනවා ඒකාබද්ධ අරමුදල ගැන. ඒකාබද්ධ අරමුදල ගැන කියනවා. ඒක තවදුරටත් විග්‍රහ කරලා කිව්වොත් මම මේ ලියා ගන්න දෙන්නම්. මේවා නිකන් කතා කරන්නේ, කතා කරාට පස්සේ පැහැදිලි වුණාට පස්සේ ඔයාලට ලියා ගන්න පහසුයි. එතන කියනවා 149 දී ඒකාබද්ධ අරමුදල ගැන. නියමිත කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කරනු නොලැබුවා වූද ජනරජයේ සතු වූද සියලු අරමුදල් එක් වී ඒකාබද්ධ අරමුදලක් වන්නේය කියලා කියනවා.
ඊට අමතරව ඒකාබද්ධ අරමුදලේ ලැබීම් ගැන කතා කරනවා එතනදී. ඔය ආදායම් බදු, තීරු බදුරේ වරිපණම් හා ගාස්තු සහ නියමිත කාර්යයක් සඳහා වෙන් කරනු ලැබුව ජන රජයේ අනිකුත් සියලුම ආදායම් ඒකාබද්ධ අරමුදලේ ආදායම් විදිහට කතා කරනවා. ඊළඟට ඒකාබද්ධ අරමුදලේ වියදම් ගැන කතා කරනවා. ඒකාබද්ධ අරමුදල ගැන කතා කරන 149 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා වගන්ති අංකයෙන්ම තවදුරටත් මම මේ කියන්නේ ඒවා ඉස්සරහට අපි ලියනවා. ලියන්න ඉස්සෙල්ලා නිකන් මේ කෑලි ටික කියාගෙන යන්නේ. එතකොට කියනවා ඒකාබද්ධ අරමුදලේ වියදම් වලට එතන කියන්නේ වැය බාර කියලා. වැය බාර. මුදල් රෙගුලාසිය කියන්නේ වැය බාර කියලා. වැය බාර විදියට වියදම් විදියට තියෙනවා රාජ්‍ය ණය අරමුදලේ පොලිය ගෙවීම තියෙනවා. නිදන් අරමුදලට ගෙවීම. නිදන් අරමුදල කියන්නේ වාරික ගෙවන්න ණයවල පොලිය හැර වාරික ගෙවන්න හදාගත් අරමුදල නිදන් අරමුදලේ ගෙවීම තියෙනවා. ඊළඟට පාර්ලිමේන්තුවෙන් නිශ්චය කරන වෙනත් වියදම් නියම කරන වෙනත් වියදම් තියෙනවා. ඒ කියන්නේ විසර්ජන පනතකින් පරිපූර්ණක ඇස්තමේන්තුවකින් වගේ නියම කරන වෙනත් ඒවා තියෙනවා. පාර්ලිමේන්තුවෙන් නිශ්චය කරන වෙනත් වියදම් සහ නියමිත ඒ වගේ වියදම් ටිකක් තියෙනවා වැය බාර. ඊළඟට තියෙනවා ඒකාබද්ධ අරමුදලේ මුදල් තියෙන තැන් ටික. මුදල් තියෙන තැන් ටික හෙවත් ඒකාබද්ධ අරමුදලේ සංයුතිය නැත්නම් ව්‍යුහේ නැත්නම් ඒකාබද්ධ අරමුදලට අයිති අයිටම් ටික. අයිටම් ටික හෙවත් සංයුතිය හෙවත් ව්‍යුහේ හෙවත් ඒකාබද්ධ අරමුදලේ මුදල් පවතින ස්ථාන මොනවද කියලා ඇහුවොත් ඔය ප්‍රශ්නේ ඇහුවොත් එතනදී කතා කරනවා සියලුම දෙපාර්තමේන්තු සතු මුදල් තියෙනවා. ඊගාවට පිටරට තානාපතිවරු ඒගොල්ලන්ට කියනවා ක්‍රවුන් ඒජන්තවරු කියලා. ක්‍රවුන් ඒජන්තවරු භාරයේ මුදල් තියෙනවා. රාජ්‍ය ආයෝජන තියෙනවා. වෙනත් නිශ්චිත අරමුදලක් සඳහා වෙන් කරනු නොලැබුවා වූ ජන රජයේ අනෙක් සියලු මුදල් ටිකයි තියෙනවා. ඒ ඒකාබද්ධ අරමුදලේ ව්‍යුහය ගැන කතා කරොත් ඊළඟට ඒකාබද්ධ අරමුදලෙන් සපයන ප්‍රතිපාදන වර්ග දෙකක් තියෙනවා. සැපයුම් සේවා ප්‍රතිපාදන සහ විශේෂ නීති සේවා ප්‍රතිපාදන කියලා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ප්‍රතිපාදනය කරන ආකාර දෙකක් තියෙනවා. ඊළඟට අපේ ජන රජය ගත්තාම ජන රජයේ වියදම් වර්ග දෙකක් තියෙනවා. වියදම් වෙනයි ප්‍රතිපාදන වෙනයි. වියදම් වලට තියෙනවා ප්‍රාග්ධන වියදම් සහ පුනරාවර්තන වියදම් කියලා වියදම් වර්ග ටිකක් තියෙනවා. ඔන්න ඔය ටික තමයි මේ කතා කරන්න හදන්නේ ඊළඟ මාතෘකාවෙන්. එහෙනම් බලමු. මොකද ඔක්කොම ටික එකවර කියලා දැම්මට පස්සේ ඔයාලට අහගෙන ඉන්නත් ලේසි ටිකක් ප්‍රියමනාප වෙයි. ඊට පස්සේ වරින් වර ලියනකොට ඒවා නැවත දෙවෙනි වතාවටත් ඔයාලට මතක් වෙනවා, ඇහෙනවා වගේ දැනෙනවා. එතකොට මතකේ රැඳෙනවා වැඩි. මම උපරිම උත්සාහ කරන්නේ ඔයාලට මේ දවස් තුනෙන් මේක හොඳට මතක හිටින්න කටපාඩම් වෙන්න පැය 9කින් මේ වැඩේ ඉවර කරලා දෙන්න. ඒක ලේසියිනේ එතකොට. රයිට් එහෙනම් බලමු. මුදල් රෙගුලාසි අංක ජන රජයේ මුදල් වර්ෂය ගැන කතා කරන්නේ මොකෙන්ද? මුදල් රෙගුලාසි අංක 1කින්. මුදල් රෙගුලාසි අංක 1 කියලා දාගන්න. 1. එක තමයි මුදල් වර්ෂය කියන්නේ. මුදල් වර්ෂය කියන්නේ ජනවාරි 1කින් ආරම්භ වෙලා දෙසැම්බර් 31කින් අවසන් වෙන්නේ. නැත්නම් ඔයාලගේ ආයතනයේ සුබසාධක සංගමයක්, වෘත්තීය සමිතියක්, ණයදෙන සමිතියක් තියෙනවා නම් ඒකේ මුදල් වර්ෂය වෙන්නේ අප්‍රේල් 1 වෙනිදාකින් පටන් අරගෙන ඊළඟ අවුරුද්දේ මාර්තු 31කින් ඉවර වෙන්න. හැබැයි ජන රජයේ මුදල් වර්ෂය නැත්නම් පළාත් සභාවක මුදල් වර්ෂය ගත්තොත් ඒක වෙන්නේ ජනවාරි 1කින් ආරම්භ වෙලා දෙසැම්බර් 31කින් අවසන් වන අපේ තියෙන සාමාන්‍ය කැලෙන්ඩරේ තියෙන මුදල් වර්ෂයමයි. ඒක මතක තියාගන්න. කැලෙන්ඩරේ තියෙන එකමයි. එහෙනම් ඒක ජනවාරි 1කින් ආරම්භ වෙන්නේ. ජනවාරි 1 දිනෙන් ආරම්භ වෙලා දෙසැම්බර් 31කින් අවසන් වෙන්නේ. මගේ සිද්ධාන්ත පන්තියේ මාස 3ක් හිටපු අයට මේවා ඉතාම සරල ඇති. ඒගොල්ලෝ හොඳට පාඩම් කරලා ඇති. මම ඒගොල්ලන්ටත් පුළුවන් තරම් උත්සාහ කරන්නේ පැය 8ක් ඇතුළත මුළු සිද්ධාන්ත ටික රිවයිස් කරලා දෙන්න නැවත වතාවක්. එතකොට ඔයාලගේ ලකුණු සංඛ්‍යාව මීට වඩා ගන්න පුළුවන් වෙයි. පැය 8ක් ඇතුළත සියලු දේවල්. රයිට් එහෙනම් ඊළඟ එක බලමු. මුදල් රෙගුලාසි අංක 2. අංක 2 ඒකත් රවුම් කරගන්න අංක 2 කියන එක. අංක 2ට අනුව ඒකාබද්ධ අරමුදලට කරන ලබන ගෙවීම් හා මුදල් ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති 5ක අංක. ඒකාබද්ධ අරමුදලට ගෙවීම් කරනවා, මුදල් ඉවත් කිරීම කරනවා. මේ ඔක්කොම තියෙන මුදල් රෙගුලාසි 2 තියෙන වචන දාලාමයි මම මේ ලියලා තියෙන්නේ. ගෙවීම් කරනවා, මුදල් ඉවත් කිරීම කරනවා. ඒවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති තියෙනවා 148 සිට 152 දක්වා වගන්ති අංක ටික. 148 149 150 151 152 ඉතා ඉක්මනින් ලියාගමු. තේරිලා ඉවරයිනේ. එහෙනම් වගන්ති අංක 148 149 150 151 152 අංක ටික. රයිට්. එහෙමනම් දැන් මේ අංක ගැන අපි තව චුට්ටක් ඉස්සරහට යන්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වෙනි වගන්තියට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුයි කියලා කියන්නේ. එහෙනම් ඒක තමයි 148 වෙනි වගන්තිය. 148 වෙනි වගන්තිය. එන එක දාගන්න 148. හොඳට මතක තියාගන්න. රාජ්‍ය මූල්‍ය පාලනයේ පාර්ලිමේන්තුව සතුයි කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තිය. මුදල් රෙගුලාසි වලින් ගත්තොත් මුදල් රෙගුලාසි අංක 2 තමයි මේක තියෙන්නේ. මුරේ අංක 2 හෙවත්
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංක 148 හොඳට මතක තියාගන්න. සම්පූර්ණ මූල්‍ය පාලනය පාර්ලිමේන්තුව සතුයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුයි. සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුයි. මම මේ ලොකු කරලා තියෙන එක හොඳට හයිලයිට් කරගන්න. ඊට පස්සේ අර මං අර කට වචනෙන් කියන වචන මාලාව බලන්න පාර්ලිමේන්තුවෙන් සම්මත කළ නීතියක් අනුව මිස කිසිම පළාත් පාලන ආයතනයකට හෝ වෙනත් පොදු අධිකාරියකට හෝ බද්දක් හෝ වරිපණමක් හෝ නියම කිරීමට බලයක් නොමැත්තේය. බෝඩ් එක කියව බලලා කියවනවට වැඩිය මට ලේසි ඇඟෙන් එන දේ කියලා දාන්න. ඔයාලට ඒ ආభాෂය ලැබුණොත් පාඩම් කරගන්න ලේසි වෙයි. සමහරු කතා කරනවා විභාගයට ගියාට පස්සේ කටහඬ දෝංකාර දෙනවා කියලා පේපර් එකේ ප්‍රශ්න දැකපුවම ඒ දේ හදලා දෙන්න තමයි හදන්නේ ඔයාලට පැය 8ක් ඇතුලේ. රයිට් එහෙනම් අද දවසේ හැර පැය 8ක් හෝ 9ක් සැලසුම් කරලා ඉවර කරන්න හදන්නේ. රයිට් එහෙනම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඒකාබද්ධ අරමුදලක් වන්නේ මොන වගන්තිය අනුවද? 148 වෙනි වගන්තිය අනුව. නෑ මේ කතා කරේ පාර්ලිමේන්තුවේ සතුයි කියලා සම්පූර්ණ මූල්‍ය පාලනේ 148. ඊට පස්සේ අංකෙ මොකද්ද? 148න් පස්සේ අංකය 149. 149න් තමයි කියන්නේ ඒකාබද්ධ අරමුදල ගැන. 149. 149. ඒකාබද්ධ අරමුදලට අයිති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අංකය කොමක්ද? 149. මෙන්න මේ කැලලත් වැදගත් ඈ. මම විශේෂයෙන් මම දෙවෙනි ශ්‍රේණියට දැඩි අවධානයක් යොමු කරනවා. ඒගොල්ලන්ට පැය දෙකක ප්‍රශ්න පත්‍රයක් තියෙන නිසා ටිකක් ව්‍යුහගත ප්‍රමාණය වැඩි වෙයි ප්‍රශ්නවල. මෙන්න මේ කැලල පිටින්ම රවුම් කරලා පාඩම් කරන්න විශේෂයෙන් දෙවෙනි ශ්‍රේණිය අය. මේක දෙවෙනි ශ්‍රේණිය අය කැලල පිටින්ම පාඩම් කරන්න දෙක ශ්‍රේණිය අය. මොකද මං එහෙම කියන්නේ ඔයාලට ව්‍යුහගත ප්‍රශ්නයක් ආවොත් එහෙම සම්පූර්ණ මූල්‍ය පාලනයේ පාර්ලිමේන්තු සතු බව පැහැදිලි කරන්න කියලා. පාර්ලිමේන්තුව සතු බව පැහැදිලි කරන්න සම්පූර්ණ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පාලනයේ පාර්ලිමේන්තුව සතු බව පැහැදිලි කරන්න කිව්වොත් ඔන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තිය ගැන කියන්න වෙනවා. ඒක ගැන කිව්වට පස්සේ ඒ කෑල්ල මේ වාක්‍යය එහෙම්මම කියන්න වෙනවා. කිව්වට පස්සේ මේ කෑල්ලත් ලිව්වොත් තමයි සම්පූර්ණ ලකුණු හම්බ වෙන්නේ. කොහොමද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියට අනුව ශ්‍රී ලංකාවේ සම්පූර්ණ රාජ්‍ය මූල්‍ය පාලනයේ පාර්ලිමේන්තුව සතුවේ පාර්ලිමේන්තුවේ සම්මත කළ නීතියකින් පරිබාහිරව කිසිදු පළාත් පාලන ආයතනයකට හෝ වෙනත් පොදු අධිකාරියකට හෝ බද්දක් හෝ වරිපණමක් හෝ පැනවිය නොහැක්කේ කියලා කිව්වනම් හරි. රයිට් ඊළඟ එකට යන්. ඔන්න ඒකාබද්ධ අරමුදල ගැන කතා කරනවා 149 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අංකයේ ඒකාබද්ධ අරමුදල යනු කුමක්ද කිව්වොත් නියමිත කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කරනු නොලැබුවා වූද ජනරජයේ සතුද සියලු අරමුදල් එක් වී ඒකාබද්ධ අරමුදලක් වන්නේය. ඇයි නියමිත කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කරනු නොලැබුවා වූද? ඇයි නොලැබුවා වූද කියලා කියන්නේ? අපේ රටේ තියෙනවා ජනරජයේ සතු තවත් අරමුදල් ඒකාබද්ධ අරමුදල හැර තියෙනවා ජනාධිපති අරමුදල, මහ පොළ අරමුදල, සේවක අර්ථසාධක අරමුදල, සංවර්ධන ලොතරැයි අරමුදල, වැන්දඹු අනද්දර විශ්‍රාම වැටුප් අරමුදල, ඔය මහ පොළ අරමුදල, ජනාධිපති අරමුදල වගේ ඕවට කියනවා විවස්ථාපිත අරමුදල් කියලා. ඒ අරමුදල් හැර ඒකයි එතන කියන්නේ නියමිත කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කරනු නොලැබුවා වූද කියන්නේ අර කියපු ජනාධිපති අරමුදල, මහ පොළ අරමුදල වගේ ඒවා ඇර අනිත් සියලුම ජනරජයේ සතු සියලු අරමුදල් එක් වී එකතු වුනහම කියනවා ඒකාබද්ධ අරමුදලක් කියලා. ඔයාලා ඒකාබද්ධ සේවාව කියලා කියනෝනේ. දෙපාර්තමේන්තුගත සේවාවන් හැර අනෙක් සියලුම සේවාවන් ටික ඒකාබද්ධ වෙච්චාමනේ ඔයාලගේ තියෙන ඒකාබද්ධ සේවා. ඒකාබද්ධ කියන්නේ එකම කියන එක. ඒකාබද්ධ අරමුදලක් වන්නේය. ඒකාබද්ධ අරමුදල. එකම අරමුදල. ජනරජයේ අර විවස්ථාපිත අරමුදල් හැර අනිත් තියෙන එකම අරමුදල නියමිත කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කරනු නොලැබුවා වූද ජනරජයේ සතුද සියලු අරමුදල් එක් වී ඒකාබද්ධ අරමුදලක් වන්නේය. එහෙනම් ඒකාබද්ධ අරමුදල. ඒකාබද්ධ අරමුදලක් වන්නේය. ඒකාබද්ධ අරමුදල. ඒකාබද්ධ අරමුදල. ඒකාබද්ධ අරමුදල යනු කුමක්ද කියලා හුවොත් මේක ලියන්න. යනු කුමක්ද කියලා හුවොත් ඕක ලියන්න. ඊට පස්සේ ඒකාබද්ධ අරමුදල ලැබීම් තියෙනවා. මොනවද ලැබීම්? ඔන්න බදු. අපිට ගහන බදු ටික. දැන් ඉහළ නිලධාරීන්ට තියෙන ආදායම් බදු, අය බදු හෙවත් ආදායම් බදු. අපිට වාහනයක් ගෙන්නද්දි ගහන බද්ද තීරු බද්ද. අපේ ගෙදරට ගහන බද්ද වරිපණම්. වරිපණම් බදු කියලා නෙමෙයි කියන්නේ වරිපණම් හා ගාස්තු කියලා. ගෙදරට ගහන්නේ වරිපණම් ගාස්තු. වාහනයක් ගෙන්නුවොත් ගහන්නේ තීරු බද්ද. අපිට ගහන්නේ ආදායම් බද්ද. අන්න ඒව තමයි ඒකාබද්ධ අරමුදල ලැබීම් කියන්නේ. ඊට අමතරව මේ නියමිත කාර්යයක් සඳහා වෙන් කරනු නොලැබුවා වූ ජනරජයේ සතු සෙසු සියලුම ලැබීම් කියලා කියන්නේ අර මහ පොළ අරමුදල නැත්තම් ජනාධිපති අරමුදලට වගේ තියෙන ලැබීම් හැර ඒව හැර
අන්නේ නියමිත කාර්යයක් සඳහා වෙන් කර නොලැබුවා වූ ජනරජයේ සතු සෙසු සියලු ලැබීම් ටිකක් තියෙනවා. මම මේක දිගහින්දා ඒක මුද්‍රණය කරලා දාලා තියෙනවා. කෙටි වචන ටික තමයි පාඩම් කරගන්න ලේසි ඒවා තමයි ලියන්නේ. මොනවද? ආදායම් බදු, තීරු බදු, වරිපණම් හා ගාස්තු. ආදායම් බදු, තීරු බදු, වරිපණම් හා ගාස්තු. මොනවද? ඒකාබද්ධ මුදලේ ලැබීම් ටික. ලියමු එහෙනම්. ලැබීම්. ඒකාබද්ධ මුදලේ ලැබීම්. ලියමු එහෙනම්. ආදායම් බදු. හරි ලේසි පාඩම් කරගන්න. ආදායම් බදු. තීරු බදු. තීරු බදු. වරිපණම් හා ගාස්තු. වරිපණම් හා ගාස්තු. ඒ තුන කෙටි. ඊට අමතරව හතරවෙනි එක තමයි නියමිත කාර්යයක් සඳහා නීතියෙන් වෙන් කර නොලැබුවා වූ ජනරජයේ සතු සෙසු සියලු ලැබීම්. ඒ ඒකාබද්ධ මුදලේ ලැබීම් ටික. ලැබීම් ටික. ආදායම් කිව්වත් කමක් නෑ, ලැබීම්. ඊළඟට අපි ගන්නවා ඒකාබද්ධ මුදලේ වැය බාර ටික, වියදම් ටික. ඔන්න රාජ්‍ය ණය ආරමුදලේ පොලිය ගෙවනවා. ඊට අමතරව නිදන් ආරමුදලට ගෙවනවා. ඇයි දැන් අපි ගත්තොත් අපි ආණ්ඩුවට ණය වෙනවා. ආණ්ඩුව ලෝකෙට ණය වෙනවා. අපි ගත්තොත් අපි ගත්ත ණය වලට අපි පොලිය ගෙවනවා. අපි ගත්ත ණය වලට අපි වාරික ගෙවනවා. ආණ්ඩුවත් එහෙනම් ආණ්ඩුව ගත්ත රාජ්‍ය ණය ආරමුදලේ පොලිය ගෙවනවා. නිදන් ආරමුදල හෙවත් වාරික ගෙවන ආරමුදලට ගෙවනවා. වාරික ගෙවන්න ණය වාරික. එහෙනම් නිදන් ආරමුදලට ගෙවනවා, රාජ්‍ය ණය ආරමුදලේ පොලිය ගෙවනවා. ඔය දෙකේ ඒකාබද්ධ ආරමුදලේ වැය භාරයක්. ඊට අමතරව තියෙනවා ඒකාබද්ධ ආරමුදල රැස් කිරීමට කළමනාකරණයට යන පිරිවැය ගාස්තු තියෙනවා. පිරිවැය ගාස්තු. ඊට අමතරව තියෙනවා පාර්ලිමේන්තුවෙන් නිශ්චය කරන වෙනත් වියදම්. ඒවා ටික ඒකාබද්ධ ආරමුදලේ වැය භාර හෙවත් වියදම්. ඒකාබද්ධ ආරමුදලේ වැය භාර. මම සිද්ධාන්ත කරද්දී නම් ඔය වියදම් කියලා එහෙම කිව්වා. ඔරිජිනල් වචනෙන් ගමු. මොකද දැන් මේක රිවිෂන් එක විභාගයේ ලඟ වෙලා තියෙන්නේ. රිවිෂන් එක. එහෙනම් ඒකාබද්ධ ආරමුදලේ වැය භාර. වැය භාර කියන්නේ වියදම් කියන එක. වියදම් කියන එක. වරහන් ඇතුලේ වියදම් කියන එක. එහෙනම් ලියමු. මොනවද? රාජ්‍ය ණය ආරමුදලේ පොලිය ගෙවීම. රාජ්‍ය ණය ආරමුදලේ පොලිය ගෙවීම. පොලිය ගෙවීම. මේ පොලිය කියන එක රවුම් කරගන්න. පොලිය ගෙවීම කියන එක රවුම් කරගන්න. පොලිය ගෙවීම. ඊළඟට නිදන් ආරමුදලට ගෙවීම. නිදන් ආරමුදලට ගෙවීම. නිදන් ආරමුදලට කියන එක රවුම් කරගන්න. ඊට පස්සේ ඒකාබද්ධ ආරමුදල රැස් කිරීමට කළමනාකරණයට යන පිරිවැය කියන එක රවුම් කරගන්න. කළමනාකරණයට ඒකාබද්ධ ආරමුදල කළමනාකරණයට යන පිරිවැය. ඒ පිරිවැයට විදිහට තමයි ඔයාලට වැටුප් ගෙවන්නේ. ඔයාලට පඩි දෙන්නේ ඒකාබද්ධ ආරමුදල කළමනාකරණයට යන පිරිවැයක් විදිහට. වැටුප් එහෙම ගෙවන්නේ. ඊට අමතරව පාර්ලිමේන්තුවෙන් නිශ්චය කරන වෙනත් වියදම්. පාර්ලිමේන්තුවෙන් නිශ්චය කරන වාර්ෂික විසර්ජන පනතකින්, පරිපූර්ණක ඇස්තමේන්තුවකින්, ඒ වගේ නිශ්චය කරන වියදම්. right. ඒකට ඒකාබද්ධ ආරමුදලේ සංයුතිය නැත්නම් ඒකාබද්ධ ආරමුදලේ මුදල් තියෙන තැන් සියලුම දෙපාර්තමේන්තු වල මුදල් තියෙනවා. ක්‍රවුන් ඒජන්තවරු භාරයේ මුදල් තියෙනවා. රාජ්‍ය ආයෝජන තියෙනවා. වෙනත් අරමුදල් සතු නැති ඒකාබද්ධ ආරමුදලේ මුදල් තව තියෙනවා. රයිට්. එහෙනම් බලන්න මේ ඒකාබද්ධ ආරමුදලේ මුදල් හෙවත් සංයුතිය. මේ ප්‍රශ්නේ අහද්දී ඒකාබද්ධ ආරමුදලේ මුදල් තියෙන තැන් මොනවද කියලා අහන්න පුළුවන්. එක අවුරුද්දක. එහෙම නැත්නම් සංයුතිය කුමක්ද කියලා අහන්න පුළුවන්. නැත්නම් ව්‍යුහය මොකක්ද කියලා අහන්න පුළුවන්. නැත්නම් අයිති අයිටම් මොනවද කියලා. අයිටම් කියන්නේ අයිටම් කියන එක සිංග්ලිෂ් එච්චාම අයිටම් කියලානේ කියන්නේ. අයිටම් මොනවද කියලා අහන්න පුළුවන්. ඔය ඔක්කොගෙම අහන්න පුළුවන්. ඒකාබද්ධ ආරමුදලේ තියෙන දේවල් ටික මොනවද, මේක හැදිලා තියෙන්නේ මොනවගෙන්ද කියලා. මොනවගෙන්ද හැදිලා තියෙන්නේ? දෙපාර්තමේන්තු වල මුදල්, ක්‍රවුන් ඒජන්තවරුන් භාරයේ ඇති මුදල්, දෙපාර්තමේන්තු වල මුදල්, ක්‍රවුන් ඒජන්තවරුන් භාරයේ ඇති මුදල් සහ රාජ්‍ය ආයෝජන, රජයෙන් ආයෝජනය කරලා තියෙන දේවල්. දෙපාර්තමේන්තු සතු මුදල්, ක්‍රවුන් ඒජන්තවරු භාරයේ ඇති මුදල්, රාජ්‍ය ආයෝජන. දෙපාර්තමේන්තු සතු මුදල්, ක්‍රවුන් ඒජන්තවරුන් භාරයේ ඇති මුදල්, රාජ්‍ය ආයෝජන. මතකයිනේ? දැන් එහෙනම් ලියමු. මට ඕනෙත් ඔයාලගේ මතකයයි අවබෝධයයි දෙකම එකවර හදන්න. එහෙනම් බලමු. දෙපාර්තමේන්තු සතු මුදල්. සියලු දෙපාර්තමේන්තු සතු මුදල් කියලා කියවනම් ගොඩක් හොඳයි. සියලු දෙපාර්තමේන්තු සතු මුදල්. සියලු දෙපාර්තමේන්තු සතු මුදල්. ඊගාවට ක්‍රවුන් ඒජන්තවරුන් භාරයේ ඇති මුදල්. ක්‍රවුන් ඒජන්තවරුන්.
බාරි ඇති රචයේ ජන රචයේ මුදල් ඇති ජන රචයේ මුදල් රාජ්‍ය ආයෝජන කෙටි කරලා ගමු සියලු දෙපාර්තමේන්තු සතු මුදල් ක්‍රවුන් ඒජන්තවරු භාරයේ ඇති මුදල් රාජ්‍ය ආයෝජන කෙටි කරලා මෙහෙම රවුම් කරගන්න මේ රවුම් විතරයි විභාගයේ හෙට කියලා ඔයාලා බලාගෙන යන්නේ ඔයාලට බලන්න තියෙන්නේ ශ්‍රවණය කරන්න තියෙන්නේ පැය 8ක් නැත්නම් උපරිම පැය 9ක දේශනාවකුයි ඒකට අදාළ කඩදාසි සෙට් එකයි ඔච්චරයි බලන්න තියෙන්නේ පිටු 25කට විතර වගේ සීමාවේ අද ඒක ඇර අද ඒක නැවත කතා කරන්නේ නැහැ අද ඒක විෂයන් තුනම කතා කරනවා දෙවෙනි ශ්‍රේණිය තුන්වෙනි ශ්‍රේණිය මුදල් රෙගුලාසි ගිණුම් ක්‍රම තියෙනවා ආයතන සංග්‍රහය කතා කරනවා කාර්යාල ක්‍රම කතා කරනවා ඔක්කොටම අද ඉන්න දවස හරි වැදගත් රයිට් එහෙමනම් මෙන්න මේ ටික ඒකාබද්ධ අරමුදල තියෙන මුදල් සමන්විත තියෙන දේවල් ඒකාබද්ධ අරමුදලේ වියදම් දැරීම සඳහා ඊගාවට මේ ටිකක් තියෙන වෙනත් නිශ්චිත අරමුදල් සඳහා වෙන් කර නොමැති ජනර මේකත් මාතක තියාගන්න දෙවෙනි ශ්‍රේණියයි දෙවෙනි ශ්‍රේණියේ හතරක්ම ලියන්න වෙනවා වෙනත් නිශ්චිත අරමුදල් සඳහා වෙන් කර නොමැති ජන රජයේ සතු සියලු මුදල් ඒ කියන්නේ මහ පොළ අරමුදල ජනාධිපති අරමුදල වගේ වට අයිති නැති අනික් සියලුම රජයේ මුදල් ටික රයිට් ඊළඟට ඒකාබද්ධ අරමුදල ගැනමයි කතා කර ඉන්නේ ඒකාබද්ධ අරමුදලේ වියදම් දැරීම සඳහා කෙරෙන ප්‍රතිපාදන වර්ග දෙකක් තියෙනවා වාර්ෂික විසර්ජන පනතකින් නැත්නම් පරිපූර්ණක ඇස්තමේන්තුවකින් වගේ ප්‍රතිපාදන සපයන ඒවට කියනවා සැපයුම් සේවා කියලා එහෙම නැත්නම් පාර්ලිමේන්තුව විසිරුවා හැර ඇති ජනාධිපතිවරයා විසින් වියදම් කරන අවස්ථා දෙකක් තියෙනවා මුදල් ඉවත් කරන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා රජයේ සේවාවන් සහ මහා මැතිවරණ වියදම් කියලා ඔය සෙට් එකටම කියනවා සැපයුම් සේවා කියලා ඒ කියාපු සැපයුම් සේවා හැර පාර්ලිමේන්තුවේම සම්මත කරපු වෙනත් විශේෂ නීති මගින් ප්‍රතිපාදන සපයන සේවාවන් ටිකක් තියෙනවා ඒවට කියනවා විශේෂ නීති සේවා කියලා ජනාධිපතිවරයාගේ වැටුප්පා දීමනා ගෙවීම ඒ වගේ දේවල් විශේෂ නීති සේවා කියලා කතා කරනවා එනම් විශේෂ නීති සේවා ප්‍රතිපාදන සහ සැපයුම් සේවා ප්‍රතිපාදන එනම් ප්‍රතිපාදන වර්ග දෙක සැපයුම් සේවා ප්‍රතිපාදන විශේෂ නීති සේවා ප්‍රතිපාදන වර්ග දෙක සැපයුම් සේවා ප්‍රතිපාදන විශේෂ නීති සේවා ප්‍රතිපාදන ලියමු සැපයුම් සේවා ප්‍රතිපාදන විශේෂ නීති සේවා ප්‍රතිපාදන රජයේ වියදම් වර්ග දෙකේ වියදමේ ප්‍රතිපාදනයි මාරු කරගන්න එපා. මේ කතා කරේ ප්‍රතිපාදන ඊළඟට ඔන්න මම කතා කරනවා වියදම් වර්ග දෙක. වියදම් වර්ග දෙක මොනවද? ප්‍රාග්ධන වියදම් සහ පුනරාවර්තන වියදම්. ප්‍රාග්ධන මූලධන කියන්නේ ප්‍රාග්ධන කියන්නේ දෙකම එකයි. පුනරාවර්තන කියන්නේ වර්තන කියන්නේ ප්‍රවර්තන කියන්නේ තුනම එකයි. පුනරාවර්තන වර්තන ප්‍රවර්තන කියන්නේ තුනම එකයි. ප්‍රාග්ධන කියන්නේ මූලධන කියන්නේ දෙකම එකයි. ප්‍රාග්ධන වියදම් සහ පුනරාවර්තන වියදම්. වියදම් වර්ග දෙක ප්‍රාග්ධන වියදම් සහ පුනරාවර්තන වියදම්. ප්‍රාග්ධන වියදම්. ප්‍රාග්ධන වියදම්. ප්‍රාග්ධන වියදම්. ඊළඟ පුනරාවර්තන වියදම්. ප්‍රාග්ධන වියදම් සහ පුනරාවර්තන වියදම්. දැන් මුදල් වෙන් කරලා ඉවරයි ප්‍රතිපාදන සපයලා ඉවරයි පාර්ලිමේන්තුවෙන් ඊට පස්සේ මොකද කරන්නේ භාණ්ඩාගාරයෙන් සල්ලි දෙන්න ඉස්සෙල්ලා සල්ලි දෙන්න කියලා බලය දෙනවා කවුද දෙන්නේ මුදල් ඇමති ඒ අත්සන් කරන ලියවිල්ලට කියනවා වොරන් බලපත්‍රය කියලා එහෙනම් වොරන් බලපත්‍රය අනු කුමක්ද කියලා ඇහුවොත් පාර්ලිමේන්තුවෙන් අනුමත ප්‍රතිපාදන වලට අදාළව ඒකාබද්ධ අරමුදලේ මුදල් ඉවත් කිරීමට මුදල් ඇමතිවරයාගේ අත්සනින් නිකුත් කරන අධිකාර බලය සහිත ලියවිල්ලට කියනවා වොරන් බලපත්‍රය කියලා වොරන් බලපත්‍රය මේක නිකුත් කරන්නේ කා වෙතද භාණ්ඩාගාරයේ වෙත තමයි මේ අධිකාර බලය දීලා නිකුත් කරන්නේ නැවත වතාවක් පාර්ලිමේන්තුවෙන් අනුමත ප්‍රතිපාදන වලට අදාළව ඒකාබද්ධ අරමුදලේ මුදල් ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් භාණ්ඩාගාරයේ වෙත අධිකාර බලය සපයන ලියවිල්ලට කියනවා වොරන් බලපත්‍රය කියලා වොරන් බලපත්‍රය ලියන්න වෙලා යන හින්දා මේක රිවිෂන් එකක් නිසා පැය 8කින් ඉවර කරන්නත් ඕන නිසා මම මේවා ගොඩක් ඒවා මුද්‍රණය කරලා මේ ස්ටයිල් එක තෝරාගත්ත පැය 8න් ඉක්මනින් ඉවර කරන්න. රයිට් එහෙනම් බලන්න පාර්ලිමේන්තුවෙන් අනුමත ප්‍රතිපාදන වලට අදාළව ඒකාබද්ධ අරමුදලින් මුදල් ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයාගේ
අස්සනින් නිකුත් කරන අස්සනින් කා වෙතද භාණ්ඩාගාරය වෙත භාණ්ඩාගාරය වෙත අධිකාර බලය සපයමින් නිකුත් කරන ලියවිල්ල වොරන්ට් බලපත්‍රය නම් වේ වොරන්ට් බලපත්‍රය මම සිද්ධාන්තවල ස්ටයිල් එක පොඩ්ඩක් වෙනස් කරා මොකද පැයටකින් ඔක්කොම ටික දෙන්නත් ඕන ලියන කාලය අඩු කරගන්නත් වෙනවා ඔක්කොම සිද්ධාන්තවල වැදගත් කොටස් ඉවර කරන්නත් ඕන ඒ නිසා මේ විදිහට යනකොට ලේසි මේ විදිහට යන අනිත් පැත්තට ලේසි වෙනවා ඔයාලට ව්‍යුහගත ප්‍රශ්න අතරේ ඔයාලට කෙටි ප්‍රශ්නක් තියෙනවා කෙටි ප්‍රශ්න වලට ලියන්න දැනුමක් තියෙනවා මේ වගේ හිස්තැන් පුරවන්න එකක් MCQ આવොත් තෝරගන්න පහසු වෙන විදිය ඒ සියල්ලම මේක ඇතුලේ තියෙන හැබැයි දෙවෙනි ශ්‍රේණියයට මේ වගේ වාක්‍ය පිටින් පාඩම් කරන්න වෙනවා දෙවෙනි ශ්‍රේණිය මෙහෙම පාඩම් කරන්න වෙනවා මොකද්ද වොරන්ට් බලපත්‍රය යනු කුමක්ද කියලා ඇහුවොත් වොරන්ට් බලපත්‍රය යනු කුමක්ද කියලා ඇහුවොත් බලපත්‍රය යනු කුමක්ද ඔහොම ඇහුවොත් දෙවෙනි ශ්‍රේණියකින් තුන්වෙනි ශ්‍රේණියට නම් මේ වගේ කෙටි දැනුමයි දෙවෙනි ශ්‍රේණියකින් ඇහුවොත් මේක වාක්‍ය පිටින් පාඩම් කරන්න වෙනවා කම්මැලි වෙන්න බෑ ඒගොල්ලන්ට මං ශ්‍රේණි දෙකම එකට ඇදගෙන යන උපක්‍රමය මේකයි රයිට් එහෙනම් ඊළඟ එකට යන්න ඊළඟට වොරන්ට් බලපත්‍ර වර්ග පහක් විතර වගේ ඔන්න සාමාන්‍ය වොරන්ට් බලපත්‍රය අධියාචනා වොරන්ට් බලපත්‍රය විශේෂ වොරන්ට් බලපත්‍රය විශේෂ නීති වොරන්ට් බලපත්‍රය පරිපූරක විශේෂ නීති වොරන්ට් බලපත්‍රය අත්තිකාරම් වොරන්ට් බලපත්‍රය අවිනිශ්චිත අවස්ථා වොරන්ට් බලපත්‍රය කියලා වොරන්ට් බලපත්‍ර වර්ග 7ක් තියෙනවා සාමාන්‍ය අධියාචනා විශේෂ නීති පරිපූරක විශේෂ නීති අත්තිකාරම් අවිනිශ්චිත අවස්ථා වොරන්ට් බලපත්‍ර වර්ග 7යි නැවත වතාවක් सामान्य अध्याचना विशेष नीति परिपूरक विशेष नीति अत्तिकारं अविनिश्चित अवस्था කියලා වොරන්ට් බලපත්‍ර වර්ග 7යි රයිට් එහෙනම් ලියමු ඒක මන් ටිකක් හිස්තම් පුරවන්න આવොත් MCQ වලට આવොත් දෙවෙනි ශ්‍රේණියට මං කියාගෙන ගිය වචන ටික ඔක්කොම ඕනේ තුන්වෙනි ශ්‍රේණියට මේ වර්ග පහක් ලියා ගන්න මතක තියාගන්න සහ හිස්තම් පුරවන්න આવොත් අහවල් දෙයට අදාළ වොරන්ට් බලපත්‍රයේ කොයි වොරන්ට් බලපත්‍රයේද කියලා ඇහුවොත් මෙන්න මේ වොරන්ට් බලපත්‍රය කියලා කියන්න දැනුම අවශ්‍යයි. අන්න ඒක නිසා මම මෙහෙම කියනවා අයවැය ප්‍රතිපාදන වලට අදාළව නිකුත් කරනවා වොරන්ට් බලපත්‍රය. ඒකට කියනවා සාමාන්‍ය වොරන්ට් බලපත්‍රය. ඒකට කියනවා ඔන්න සාමාන්‍ය වොරන්ට් බලපත්‍රය. සාමාන්‍ය වොරන්ට් බලපත්‍රය. මම මේ හැම පැත්තම ආවරණය කරන්නේ MCQ හිස්තැන් පිරවීම සහ ව්‍යුහගත සාමාන්‍ය වොරන්ට් බලපත්‍රය. कैबिनेट मंडल मध्यस्थ मत करने अध्याचना वरण बलपत्रे अध्याचना वरण बलपत्रे अध्याचना वरण बलपत्र අයවැය මුදල් වෙන් කරා අයවැය සම්මත කරා කැබිනට් මණ්ඩලය මුදල් ඇමතිවරයාට නියෝග කරනවා වොරන් බලපත්‍රය නිකුත් කරන එක නතර කරන්න කියලා. අන්න ඊට පස්සේ නැවත කැබිනට් මණ්ඩලයෙන් කියනවා හා දැන් හරි දැන් නිකුත් කරන්න කියලා. අන්න එතකොට යනවා කැබිනට් එක සම්බන්ධයි අධ්‍යාචනා වොරන් බලපත්‍රය. සාමාන්‍ය වොරන් බලපත්‍රයට කිසිම බාධාවක් නැහැ. අයවැය සම්මත කරා බාධා නැහැ. කෙලිම මුදල් ඇමති අස්සම් කරා सामान्य वरण බලපත්‍රය කැබිනට් මණ්ඩලයේ මැදිහත් වුණා බාධා කරා පස්සේ නිකුත් කරන්න කීවා අධියාචනා වරන් බලපත්‍රය ඊළඟට පරිපූරක ඇස්තමේන්තුවකට අදාළ වරන් බලපත්‍රයේ පරිපූරක වරන් බලපත්‍රය නොවේ පටල ගන්න එපා පරිපූරක ඇස්තමේන්තුවකට අදාළ එක පරිපූරක වරන් බලපත්‍රය නෙවෙයි ඒකට කියන්නේ විශේෂ වරන් බලපත්‍රය කියලා මෙතන තමයි ගොඩක් අය පටල ගන්නේ පරිපූරක ඇස්තමේන්තුවකට අදාළ වරන් බලපත්‍රය කියන්නේ විශේෂ වරන් බලපත්‍රය ඔන්න විශේෂ වරන් බලපත්‍රය විශේෂ වරන් බලපත්‍රය ඊළඟට විශේෂ නීති සේවාවකට අදාළව තියෙනවා විශේෂ නීති වරන් බලපත්‍රය විශේෂ නීති සේවාවකට අමතර මුදලක් නිකුත් කරද්දී කියනවා පරිපූරක විශේෂ නීති වරන් බලපත්‍රය කියලා. එහෙනම් මම මෙහෙම කෑල්ලක් මැදින් ලියාගෙන ඉමුද? මේ මැදින් ලියා ගන්න විශේෂ නීති සේවාවකට අදාළ වරන් බලපත්‍රය वरण බලපත්‍රය මොකක්ද ඒකට කියන්නේ විශේෂ නීති වරන් බලපත්‍රය ඒක වෙනම ලියා ගන්න උඩින් ලියා ගන්න විශේෂ නීති වරන් බලපත්‍රය විශේෂ නීති වරන් බලපත්‍රය විශේෂ නීති සේවාවකට අමතර මුදලක් නිකුත් කරන්න නම් අන්න පරිපූරකයි අමතරයි පරිපූරකයි පරිපූරක විශේෂ නීති වරන් බලපත්‍රය අන්න එතෙන්ට එනවා
පරිපූරක විශේෂ නීති වරන් බලපත්‍රය. පරිපූරක විශේෂ නීති වරන් බලපත්‍රය. ඊළඟට අත්තිකාරම් ගිණුමකට තියෙනවා අත්තිකාරම් වරන් බලපත්‍රය, අවිනිශ්චිත අවස්ථා අරමුදලකට තියෙනවා අවිනිශ්චිත අවස්ථා වරන් බලපත්‍රය. මේ වරන් බලපත්‍ර දෙක මුදල් වර්ෂයෙන් ඔබටත් බලපානවා. හැබැයි අනික් වරන් බලපත්‍ර ටික මුදල් වර්ෂයෙන් ඔබට යන්නේ නැහැ, මුදල් වර්ෂයට සීමා වෙනවා. එහෙනම් මුදල් වර්ෂයට සීමා නොවන වරන් බලපත්‍ර වර්ග ගත්තොත් ඔන්න අත්තිකාරම් ගිණුමකට අදාළව අත්තිකාරම් ගිණුම් වලට අදාළව අත්තිකාරම් වරන් බලපත්‍රය. අත්තිකාරම් වරන් බලපත්‍රය. අවිනිශ්චිත අවස්ථා අරමුදලට අදාළව අවිනිශ්චිත අවස්ථා අරමුදල ඒ නමමයි අවිනිශ්චිත අවස්ථා වරන් බලපත්‍රය. අවිනිශ්චිත අවස්ථා වරන් බලපත්‍රය. දැන් ඔයාලට පැහැදිලි වරන් බලපත්‍ර වර්ග පහක් නම් කරන්න කිව්වොත් පුළුවන්. එහෙම නැත්නම් අහවල් වරන් බලපත්‍රය මොකටද කියලා කිව්වොත් ලියන්න තෝරගන්න පුළුවන්. ඔය දෙකේ දැනුම අවශ්‍ය වෙනවා. දෙගොල්ලන්ටම වැදගත් වෙනවා. එහෙනම් ඔන්න දැන් මේක සාමාන්‍ය අධ්‍යාචනා විශේෂ නීති පරිපූරක විශේෂ නීති අත්තිකාරං අවිනිශ්චිත අවස්ථා කියන නම් හත වෙනම රවුම් කරගන්න. වෙනම පාටකින් රවුම් කරගන්න නම් හත. ඒ අහන්නේ මොකද්ද? වරන් බලපත්‍ර වර්ග පහක් සඳහන් කරන්න කිව්වොත් දෙවෙනි ශ්‍රේණියට නම් හතම නම් කරන්න කියන්න පුළුවන්. එහෙම කිව්වොත් ලියන ආකාරය තමයි පාඩම් කරන ආකාරය. ගාථාව වගේ මම අර කිව්වේ සාමාන්‍ය අධ්‍යාචනා විශේෂ නීති පරිපූරක විශේෂ නීති අත්තිකාරං අවිනිශ්චිත අවස්ථා කියලා කිව්වේ අන්නේ හත ඔය ආකාරයට මතක තියාගන්න. එතකොට ඔයාලට කොහෙන් ආවත් වරන් බලපත්‍ර වලට උත්තර ලියන්න පුළුවන්. රයිට් හරි නේද? එහෙනම් ඔන්න වරන් බලපත්‍රයට අදාළ සම්පූර්ණ સિદ્ધාන්තය අද හඳුන්වා දීමේ දේශනාවේදී කතා කරා. නැවත ඉදිරි දින තුනේදී ඒ ගැන කතාවක් නැත. මම එක වතාවක් කියපු දෙයක් නැවත කතා කරන්නේ නැහැ. එහෙමයි මම පැය 8කින් නැත්තම් 9කින් මේක ඉවර කරන්නේ. එක දවසක් කියන එක දවසයි හරියට පාඩම් කරගන්න. රයිට් ඊළඟ එකට යනවා. රජයේ විශේෂ ව්‍යවස්ථාපිත අරමුදල්. ඔන්න පාර්ලිමේන්තුවෙන් සම්මත කරන විශේෂ ව්‍යවස්ථා තියෙනවා. ඒ විශේෂ ව්‍යවස්ථා මගින් සම්මත කරපු අරමුදල් වලට කියනවා විශේෂ ව්‍යවස්ථාපිත අරමුදල් කියලා. මහ පොළ අරමුදල, රාජ්‍ය සේවක අර්ථසාධක අරමුදල, වැන්දඹුව අනද්දරු විශ්‍රාම වැටුප් අරමුදල, සංවර්ධන ලොතරැයි අරමුදල, ජනාධිපති අරමුදල ඒවා තමයි විශේෂ ව්‍යවස්ථාපිත අරමුදල් වලට උදාහරණ. පාර්ලිමේන්තුවෙන් සම්මත කරපු විශේෂ ව්‍යවස්ථා මගින් සම්මත ඇති කරපු අරමුදල් වලට කියන්නේ විශේෂ ව්‍යවස්ථාපිත අරමුදල් කියලා. ඉතින් ජනාධිපති අරමුදල, මහ පොළ අරමුදල ඔය වගේ අයවැය සම්මත කරන්න පාර්ලිමේන්තුවට එවන්න ඕනේ නැහැ. සාමාන්‍ය අයවැය ලේඛනයට මේ වගේ ඇස්තමේන්තු ඉදිරිපත් කරන්නේ නැහැ. මේ වගේ අයවැය ඇස්තමේන්තුව භාණ්ඩාගාරයට යවලා සම්මත කිරීම ප්‍රමාණවත්. හැබැයි මහ පොළ අරමුදල වැඩි කරන්න, දායක ගාස්තු වැඩි කරන්න අන්න ඒ වගේ වෙලාවල් වලදී දායකත්වයක් නැත්නම් ප්‍රමාණය වැඩි කිරීමක් තියෙනවා නම් අන්න එතකොට විතරයි අයවැයට ඇතුළත් කරන්නේ. එහෙම නැත්නම් ඇතුළත් කරන්න අවශ්‍ය නැහැ. විසර්ජන පනතට ඇතුළත් කරන්න අවශ්‍ය නැහැ. රයිට් එහෙනම් ඔන්න ඔයාලට විශේෂ ව්‍යවස්ථාපිත අරමුදල් ගැන කෙටි සටහනක් ලියන්න ආවා කියලා කියන්නකො. දෙවෙනි ශ්‍රේණිය අයට කෙටි සටහනක් ලියන්න ආවා. තුන්වෙනි ශ්‍රේණිය අයට ඔක ඇතුලේ කෙටි විස්තර හිස්තැන් පුරවන්න ආවා. එහෙනම් කොහොමද කරන්නේ? පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද විශේෂ ව්‍යවස්ථා මගින්. වචන ලියාගමු. විශේෂ ව්‍යවස්ථා. මෙතනද ලියනවද? මෙතන ලියනවද? දෙකම අරන් ලියනවද? විශේෂ ව්‍යවස්ථා. විශේෂ ව්‍යවස්ථා. පාර්ලිමේන්තු විශේෂ ව්‍යවස්ථාපිත අරමුදල්නේ. ඒ නමම ඇදලා දාන්න. ඒ නමම ඇදලා දාන්න. පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද විශේෂ ව්‍යවස්ථා මගින් පිහිටුවා ඇති අරමුදල් වලට කියනවා විශේෂ ව්‍යවස්ථාපිත අරමුදල් කියලා. ඒවා ප්‍රධාන ඇස්තමේන්තු වල ඇතුළත් කරනු නොලැබේ. ප්‍රධාන ඇස්තමේන්තුවට ඇතුළත් කරන්නේ නැහැ. හැබැයි ඒවට වාර්ෂික ඇස්තමේන්තු වල දානවා දායක මුදලක් දෙනවා නම්. ප්‍රධානයක් දෙනවා නම් තමයි ප්‍රධාන ඇස්තමේන්තුවට අයවැය ඇස්තමේන්තුවට වාර්ෂික විසර්ජන පනතට ඇතුළත් කරන්නේ. ඒකට දායක මුදලක් නැත්නම් ප්‍රධානයක් දෙනවා නැත්නම් මහ පොළ ගාස්තුව වැඩි කරනවා නම් විතරයි මේක ඇතුළත් කරන්නේ. ඔන්න තේරුම් ගන්න. අනිත් අවස්ථාවල මේවා සම්මත කරන්නේ භාණ්ඩාගාරයෙන් තමයි ඒගොල්ලන්ගේ අයවැය සම්මත කරන්නේ. ඒ ව්‍යවස්ථාපිත අරමුදල්.
රයිට් ඊළඟට යනවා. උඩට යනවා. විශේෂ ව්‍යවස්ථාපිත අරමුදල් 5ක් විතර සඳහන් කරන්න කියලා આવුත් කර ලියන විදිහ. මොනවද? ජනාධිපති අරමුදල, මහ පොළ අරමුදල, වැන්ද පුවනත්දර විශ්‍රාම වැටුප් අරමුදල, රාජ්‍ය සේවක අර්ථ සාධක අරමුදල ඒවා ලියමු. එහෙනම් ලියමු. සංවර්ධන ලොතරැයි අරමුදලත් අයිති. ජනාධිපති අරමුදල. ජනාධිපති අරමුදල. මහ පොළ අරමුදල. වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල. වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල. රාජ්‍ය සේවක අර්ථ සාධක අරමුදල. රාජ්‍ය සේවක අර්ථ සාධක අරමුදල. සංවර්ධන ලොතරැයි අරමුදල. සංවර්ධන ලොතරැයි රජේ අරමුදලක් විදියට යන්නේ. අර්ධ රාජ්‍ය ආයතන. ඊළඟට දැන් අපි කතා කරා ඒකාබද්ධ අරමුදල ගැන කතා කරා, විවස්ථාපිත අරමුදල් ගැන කතා කරා. දැන් කතා කරන්නේ ඉතුරු අරමුදල තමයි අවිනිශ්චිත අවස්ථා අරමුදල. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 151 වෙනි වගන්ති. අපි 148 සිට 152 දක්වා වගන්ති කිව්වනේ. 151 වෙනි වගන්තියෙන් කියනවා අවිනිශ්චිත අවස්ථා අරමුදලක් පිහිටව ගන්න පුළුවන් කියලා. හදිසි අනපේක්ෂිත අවස්ථාවකදී අත්තිකාරම් මුදලක් දෙන්න තමයි මේක අපි පිහිටවලා තියෙන්නේ. අත්තිකාරමක් දෙන්න. අත්තිකාරමක් ගත්තොත් ආපහු පියවන්න ඕනේනේ. පියවන ක්‍රමේ තමයි පස්සේ පරිපූර්ණක ඇස්තමේන්තුවක් සම්මත කරලා ලබාගත් අත්තිකාරම පියවන්න ඕනේ. හැබැයි දැන් අපිට හිතෙනවා දැන් පරිපූර්ණක ඇස්තමේන්තුවක් පස්සේ සම්මත කරලා පියවන්න නම් මේක මුලින්ම පරිපූර්ණක ඇස්තමේන්තුවකින්ම ගත්තා නම් හරිනේ. ඒ ගත්තා නම් හරි තමයි. ඒ කියන්නේ පරිපූර්ණක ඇස්තමේන්තුව සම්මත කරගන්න කාලය ප්‍රමාණවත් නැත්තම්, ප්‍රතිපාදන සපේලත් නැත්තම්, මුදල් ප්‍රතිපාදනය කරලත් නැත්තම්, පරිපූර්ණක ඇස්තමේන්තුවකට කාලය ප්‍රමාණවත්ුත් නැත්තම්, වීරමන් ක්‍රියාපටිපාටියෙන් ප්‍රතිපාදන මාරු කරගන්න අවස්ථාවක් නැත්තම්, ඒ කියන්නේ වීරමන් ක්‍රියාපටිපාටිය උචිතත් නැත්තම්, ජනාධිපතිවරයා කැමැත්ත ලැබුණොත් විතරක් හදිසි අනපේක්ෂිත අවස්ථාවකට දෙන්න පුළුවන් අවිනිශ්චිත අවස්ථා අරමුදලෙන් අත්තිකාරමක්. හැබැයි පසුව පරිපූර්ණක ඇස්තමේන්තුවක් සම්මත කරලා මේක සම්පූර්ණයෙන් පියවා දැමිය යුතුයි. දෙන්නේ අත්තිකාරමක්. තියාගන්න නෙමෙයි. තියාගන්න දෙනවා නම් ඒක දායකත්වයක් නෑ. අත්තිකාරමක් දෙන්නේ. කොහොමද කියන්නේ? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 151 වෙනි වගන්තිය ප්‍රකාරව. එහෙනම් බලන්න. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අංක 151. ඔන්න කෙටි ප්‍රශ්නයක් ආවොත් අවිනිශ්චිත අවස්ථා අරමුදලට අදාළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංකය 151. වගන්ති අනුව අනපේක්ෂිත හදිසි අවස්ථාවකදී මේ බලන්න අනපේක්ෂිත හදිසි අවස්ථාවකදී අත්තිකාරම් මුදලක් ලබා දීමට පිහිටුව ඇති අරමුදලයි. මාත් එක්ක රවුම් කරපුවා ඔයාලත් රවුම් කරගන්න. විභාගයේ දවසේදී ওই රවුම් ටික දිග අරගන්න ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. අත්තිකාරම් මුදලක් ලබා දීමට පිහිටුව ඇති අරමුදලයි. අවිනිශ්චිත අවස්ථා අරමුදලෙන් අත්තිකාරමක් නිකුත් කිරීමේදී සලකා බැලිය යුතු කරුණු 5ක් වන්නේ අනපේක්ෂිත හදිසි අවස්ථාවක් වීම, මුදල් ප්‍රතිපාදනය කර නොතිබීම, වීරමන් ක්‍රියාපටිපාටිය උචිත නොවීම, පරිපූර්ණක ඇස්තමේන්තුවකට කාලය ප්‍රමාණවත් නොවීම, ජනාධිපතිවරයාගේ කැමැත්ත ලැබීම කියන කාරණා 5ක් සම්පූර්ණ වෙන්න ඕනේ. නැවත වතාවක් අවිනිශ්චිත අවස්ථා අරමුදලෙන් අත්තිකාරමක් නිකුත් කරද්දී සලකා බැලිය යුතු කරුණු වන්නේ හදිසි අනපේක්ෂිත අවස්ථාවක් වීම, මුදල් ප්‍රතිපාදනය කර නොතිබීම, වීරමන් ක්‍රියාපටිපාටිය උචිත නොවීම, පරිපූර්ණක ඇස්තමේන්තුවකට කාලය ප්‍රමාණවත් නොවීම, ජනාධිපතිවරයාගේ කැමැත්ත ලැබීම, මුදල් අමාත්‍යවරයා අවිනිශ්චිත අවස්ථා වොරන්ට් බලපත්‍රය නිකුත් කිරීම කියන කාරණා ටික තමයි මේකට අදාළ විධිවිධාන ටික. විධිවිධාන ටික. රයිට්. එහෙනම් කාරණා 5ක් වන්නේ ලියමු. එහෙනම් හදිසි අනපේක්ෂිත අවස්ථාවක් වීම, හදිසි අනපේක්ෂිත අවස්ථාවක් වීම, මුදල් ප්‍රතිපාදනය කර නොතිබීම. මුදල් ප්‍රතිපාදන තියෙනවා නම් අත්තිකාරම් ගන්න ඕනේ නැහැ, කෙලින්ම ගත්ත හැකිනේ. මුදල් ප්‍රතිපාදන නැත්තම් ඉතින් මේකෙන් ඉල්ලන්න වෙන්නේ. ප්‍රතිපාදන තියෙනවා නම් අය වටේ යන්න ඕනේ නැහැ, කෙලින්ම ගන්න පුළුවන්. මුදල් ප්‍රතිපාදනය කර නොතිබීම. ප්‍රතිපාදන නොතිබීම. මුදල් ප්‍රතිපාදන නොතිබීම.
වීරමන් ක්‍රියාපටිපාටිය උචිත නොවීම. උචිත නොවීම. පරිපූර්ණක ඇස්තමේන්තුවකට කාලය ප්‍රමාණවත් නොවීම. ඇස්තමේන්තුවකට කාලය ප්‍රමාණවත් නොවීම. ජනාධිපතිවරයාගේ කැමැත්ත ලැබීම මේ අවිනිශ්චිත අවස්ථාර මුදල ප්‍රතිපාදන ඇතුව නෙමෙයිනේ දෙන්නේ. ප්‍රතිපාදන තීවෙන් කරන්නේ පාර්ලිමේන්තුවෙන්නේ. ඉතින් පාර්ලිමේන්තුවේ පාලනයෙන් ගිලිහී යන නිසා මේක ගැට ගහනවා ජනාධිපතිවරයාත් එක්ක. අනික් අර මුදල් ලේඛාබද්ධ අර මුදල පාර්ලිමේන්තුවෙන් සම්මත කරලානේ දෙන්නේ. අයවැය සම්මත කරලානේ. මේක එහෙම එකක් නැහැනේ. පාර්ලිමේන්තුවෙන් ගිලිහී යන නිසා ජනාධිපතිවරයාට ගැට ගහලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාගේ කැමැත්ත ලැබීම. ජනාධිපතිවරයාගේ කැමැත්ත ලැබීම. මුදල් අමාත්‍යවරයා අවිනිශ්චිත අවස්ථා වොරන් බලපත්‍රය නිකුත් කිරීම. මුදල් ඇමති විසින් අවිනිශ්චිත අවස්ථා වොරන් බලපත්‍රය නිකුත් කිරීම. ඔන්න අපි අරමුදල් ටික කතා කරේ. අද දවසේ මේ කතා කරේ රජයේ අරමුදලුත් එක්ක ආරම්භක පිවිසීමක් විදියට මේ පිවිසීම ගැන මම නැවත කිසිම තැනක කතා කරන්නේ නැහැ. ඉදිරි දවස් තුන සම්පූර්ණයෙන් කතා කරන්නේ අනිකුත් ඉතා වැදගත් සිද්ධාන්ත කොටස් ටිකට. මේ ඊළඟට කාර්යාල ක්‍රමයක් යන්නේ අදහස් කරන්නේ කුමක්ද? සමහර අවුරුදුල කියන අහනවා කාර්යාල ක්‍රම යනු මොනවාද කියලා. නැත්තම් කාර්යාල ක්‍රමයක් යනු කුමක්ද? නැත්තම් කාර්යාල ක්‍රමයක් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එක එක වචන වලින් මේ ප්‍රශ්නේ අහනවා එක එක අවුරුදු වල. කාර්යාල ක්‍රමයක් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? තව අවුරුදු වල අහනවා කාර්යාල ක්‍රමයක් යනු කුමක්ද? යනු කුමක්ද? තව අවුරුදු වල අහනවා කාර්යාල ක්‍රම යනු මොනවාද කියලා. කලමන සංවර්ධනධාරී EB එකේ මේක පාරක් අහලා තිබ්බා. කාර්යාල ක්‍රම යනු මොනවාද? ඔය ඔක්කොම ප්‍රශ්න වලට උත්තරේ කාර්යාල ක්‍රමයක් යනු නැත්නම් කාර්යාල ක්‍රම යනු කාර්යාලයක ඉලක්කගත අරමුණු එකක් හෝ කිහිපයක් ඉටු කර ගැනීමට කලින් සැලසුම් කරන ලද එකිනෙක මත බැඳෙන එකිනෙක මත යැපෙන කාර්ය අවස්ථා එකක් හෝ කිහිපයකින් සමන්විත ක්‍රියාපද්ධතියක් කාර්යාල ක්‍රමයක් නම් වේ. කාර්යාල ක්‍රමයක කුඩාම ඒකකයේ වැඩපියවරයි වැඩපියවර කිහිපයක් එකතු වී කාර්යපටිපාටියක්ද කාර්යපටිපාටි කිහිපයක් එකතු වී කාර්යාල ක්‍රමයක්ද නිර්මාණය වේ. ඉතින් ඒ ටික කෙටි කරලා ටෙරි කියන කලමනාකරණ වේදියක් කියලා තියෙනවා. කාර්යාල ක්‍රමයක් යනු කාර්යපටිපාටි ජාලයක් කියලා. යම් අනුපිළිවෙලට සකස් වෙච්ච කාර්යපටිපාටි ජාලයක් කියලා ටෙරි කියන මහත්මයා කියලා තියෙනවා. ඒක කාර්යාල ක්‍රමයක නිර්වචනයක් විදිහට ගත්තොත් ටෙරිගේ නිර්වචනයට අනුව කාර්යාල ක්‍රමයක් යනු යම් අනුපිළිවෙලකට සකස් වූ කාර්යපටිපාටි ජාලයක කියලා කියන්න පුළුවන්. නැත්නම් එකිනෙක මත බැඳුණු කාර්යපටිපාටි ජාලයක්. එකිනෙක මත බැඳුණු කාර්යපටිපාටි ජාලයක් කියලා ටෙරි මහත්මයාගේ අර්ථකථනයට අනුව කියන්න පුළුවන්. නමුත් මෙහෙම කාර්යාල ක්‍රමයක් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද නැත්නම් කාර්යාල ක්‍රමයක් යනු කුමක්ද කාර්යාල ක්‍රම යනු මොනවාද කියලා ඇහුවොත් අර ටෙරි මහත්තයා කියපු කෙටි කෑල්ල විතරක් කියලා බෑ ලකුණු අඩු වෙනවා ගොඩාක් අඩු වෙනවා. ඒක නිසා අපි හරියට ලියන්න ඕනේ මෙන්න මෙහෙම කාර්යාල ක්‍රම කොහෙද තියෙන්නේ කාර්යාලයක. කාර්යාලයක මොනවද තියෙන්නේ අරමුණු මොන වගේ අරමුණුද ඉලක්කගත අරමුණු කීයක් තියනවද එකක් නැත්නම් කිහිපයක් තියෙනවා. ඒක ඉෂ්ට කරගන්න තමයි අපි වැඩ කරන්නේ. ඒකට අපි වැඩ පියවර නැත්නම් කාර්ය අවස්ථාව තමයි කාර්යාල ක්‍රමයක කුඩාම ඒකකේ. මේ කාර්ය අවස්ථා එකක් නෙමෙයි ගොඩක් තියෙන්න පුළුවන්. ඒවා එකිනෙක මත බැඳිලා තියෙන්නේ. එකක් මත එකක් යැපෙනවා තීරණය වෙනවා. අන්න එහෙම කාර්ය අවස්ථා එකිනෙක මත බැඳෙනවා එකිනෙක මත යැපෙනවා. අන්න ඒ වගේ ක්‍රියා පද්ධතියක් ඔක්කොම ක්‍රියා කරනවා. තියෙනේව නෙමෙයි කරන දේවල්. ක්‍රියා පද්ධතියක් වැඩ ජාලයක් ක්‍රියා පද්ධතියක්. ඒකට කියනවා කාර්යාල ක්‍රමයක් කියලා. නැවත වතාවක් මේ ටික ඔක්කොම එකට අමුණලා කිව්වොත් කාර්යාල ක්‍රමයක් යනු කාර්යාලයක ඉලක්කගත අරමුණු එකක් හෝ කිහිපයක් ඉටු කර ගැනීමට කලින් සැලසුම් කරන ලද එකිනෙක මත බැඳෙන එකිනෙක මත යැපෙන කාර්ය අවස්ථා එකක් හෝ කිහිපයකින් සමන්විත ක්‍රියාපටිපාටියකි. එහෙනම් ලියමු. තේරලා ඉවරයි මේකෙන් ලියමු. කාර්යාල ක්‍රමයක් යනු මම මේ ටික මකන්නම් ඈ. මේ ලියපු ටික මකන්නම්.
කාර්යාල ක්‍රමයක් යනු වේගෙන් ලියමු. කාර්යාලයක ඉලක්කගත අරමුණු එකක් හෝ කිහිපයක් ඉටු කර ගැනීමට කලින් සැලසුම් කරන ලද එකිනෙක මත බැඳෙන එකිනෙක මත යැපෙන එකිනෙක මත යැපෙන කාර්ය අවස්ථා එකක් හෝ කිහිපයකින් සමන්විත ක්‍රියාපටිපාටියකි. ඔයාලට පුනරීක්ෂණය පටන් ගන්නවා මේ අඟහරුවාදා 26 වෙනිදා හැන්දෑවේ 8ට මේ වගේම ඔන්ලයින් එකකින් පටන් ගන්න දවසේ කරන්නේ මුදල් රෙගුලාසි නැත්නම් ගිණුම් ක්‍රම කියන විෂය දෙගොල්ලන්ටම මුදල් රෙගුලාසි විෂය. කාර්යාල ක්‍රම අපි 29 වෙනිදාට සැලසුම් කරේ ආයතන සංග්‍රහය 27 වෙනිදා තියෙනවා. ওই විදිහට තියෙන්නේ කාලසටහන මේ ටියුට් එකේ යට දාලා ඇති. රයිට් එහෙමනම් කාර්යාල ක්‍රමයක් යනු කියන එක කාර්යාලයක ඉලක්කගත අරමුණු එකක් හෝ කිහිපයකින් සමන්විත කලින් සැලසුම් කරන ලද එකිනෙක මත බැඳෙන එකිනෙක මත යැපෙන කාර්ය අවස්ථා කිහිපයකින් සමන්විත ක්‍රියාපද්ධතියක්. ක්‍රියාපද්ධතියක් පටිපාටිය නෙමෙයි ක්‍රියාපද්ධතියක්. මෙතන මේ කෑල්ල නිවැරදි වෙන්න ඕනේ ක්‍රියාපද්ධතියක්. ක්‍රියාපටිපාටියක් නෙමෙයි ක්‍රියාපද්ධතියකි. ක්‍රියාපද්ධතියකි. කාර්යාල ක්‍රමයක කුඩාම ඒකකයේ වැඩ පියවර. පියවර හෙවත් කාර්ය අවස්ථාව. වැඩ පියවර හෙවත් කාර්ය අවස්ථාව තමයි කාර්යාල ක්‍රමයක කුඩාම ඒකකය. මේ වැඩ පියවර කිහිපයක් එකතු වෙලා කාර්ය පටිපාටියක් හැදෙනවා. කාර්ය පටිපාටි කිහිපයක් එකතු වෙලා කාර්යාල ක්‍රමයක් හැදෙනවා කියලා වෙනත් පාරකිනුත් කාර්යාල ක්‍රම ගැන කියන්න පුළුවන්. හැබැයි මේක තමයි නිවැරදිම නිර්වචනය. හැබැයි මේක මම තව කෑල්ලක් මම මෙතෙන්ට එකතු කරන්නම්. මේ කෑල්ලත් උඩින් ලියා ගන්න නිර්වචනයක් ගැන ගත්තොත් ටෙරීගේ නිර්වචනයට අනුව දැන් මේ එකිනෙක මත බැඳෙන කියලා කීවනේ. ඒ කෑල්ල ගන්නවා. එකිනෙක මත බැඳෙන කාර්ය පටිපාටි කාර්ය පද්ධතිය නෙමෙයි කාර්ය පටිපාටි ජාලයකි. කාර්ය පටිපාටි ජාලයකි. කාර්ය පටිපාටි ජාලයකි. ටෙරීගේ නිර්වචනයට අනුව කාර්ය පටිපාටි ජාලයක්. නැවත වතාවක් ටෙරීගේ නිර්වචනයට අනුව එකිනෙක මත බැඳෙන කාර්ය පටිපාටි ජාලයකි. එකිනෙක මත බැඳෙන කාර්ය පටිපාටි ජාලයකි. MCQ ප්‍රශ්නයක් ආවොත් සිස්ටම් පිරවීමක් ආවොත් නිවැරදි වචනේ තෝරන්න ආවොත් එකිනෙක මත බැඳෙන කාර්ය පටිපාටි ජාලයක් යනු කුමක්ද කියලා ඇහුවොත් ඔන්න කාර්යාල ක්‍රමයක් තෝරගන්න. හැම පැතිකඩෙම උත්තර හොයන්න බලන්න. එකිනෙක මත බැඳෙන කාර්ය පටිපාටි ජාලයක් කියලා කිව්වේ කවුද? ටෙරී කියන කළමනාකරන වේදියා. ඒ කෑල්ලත් මෙන්න මෙතන යටින් දාගන්න. ඒ ගත්ත කෑල්ල මේකට යටින් දාගන්න. ටෙරීගේ නිර්වචනයට අනුව කාර්ය පටිපාටි ජාලය. එහෙනම් අපි ඉස්සරහට යන්. කාර්යාලයක කාර්යභාරය කරන දේවල් ටික. කාර්යාලයක කාර්යභාරය ගැනත් එක එක්කනාගේ නිර්වචන ගැන අහලා තිබ්බා ගිය අවුරුදු කීපයක. ඒ නිර්වචන ගැන මම මේ අවුරුද්දේ කතා කරන්නේ නැහැ. මොකද මම ශ්‍රීඩයකින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එක එක්කනාගේ නිර්වචන ගැන ඔයාලගේ පේපර් එකට අහයි කියලා. ඒක නිසා මම සිද්ධාන්තවල කතා කරා වුණාට රිවිෂන් එකේදී කාර්යාල ක්‍රමවල නිර්වචන ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කාර්යාලයේ
කාර්යාලය ඇත්තරම තියෙන ප්‍රධාන කොටස් පහක්. ඒකට කියනවා කාර්යාලයක පංචවිධ ශ්‍රිතය කියලා කියනවා. ඒ කියන්නේ තොරතුරු මත තමයි තනිකර කාර්යාලය රඳා පවතින්නේ. තොරතුරු ලබා ගන්නවා, තොරතුරු සටහන් කරනවා, තොරතුරු විශ්ලේෂණය කරනවා, තොරතුරු සපයනවා. ඊට අමතරව අපි ගාව ඉන්වෙන්ටරියක් තියෙනවානේ. රජයේ වත්කම්. එහෙනම් වත්කම් ආරක්ෂා කරනවා. වත්කම් ආරක්ෂා. ඒකත් වැදගත්. වත්කම් ආරක්ෂා. තොරතුරු ලබා ගැනීම, තොරතුරු සටහන් කිරීම, තොරතුරු විශ්ලේෂණය කිරීම, තොරතුරු සැපීම, වත්කම් ආරක්ෂා කිරීම කියන පහ තමයි කාර්යාලයක පංචවිධ ශ්‍රිතේ හෙවත් ප්‍රධාන කාර්යයන් පහ. ප්‍රධාන කාර්යයන් පහ. එහෙනම් අපි ඒකටත් උත්තරේ ලියමු. කාර්යාලයක ප්‍රධාන කාර්යයන් පහ වරහන් ඇතුලේ පංචවිධ ශ්‍රිතය කියලා දාන්න. පංචවිධ ශ්‍රිතය. කුමක්ද කියලා ඇහුවොත් තොරතුරු මත එන්නේ. එහෙනම් ලියමු උත්තරේ තොරතුරු ලබා ගැනීම, තොරතුරු සටහන් කිරීම, තොරතුරු විශ්ලේෂණය කිරීම, තොරතුරු සැපයීම, වත්කම් ආරක්ෂා කිරීම. ඉතින් මේ උත්තරේ ඊටාම වැදගත්. මේ ටික ඊටාම වැදගත්. හොඳට කටපාඩමේ තියාගන්න. කාර්යාලයක පංචවිධ ශ්‍රිතේ කුමක්ද කියලා ඇහුවත්, කාර්යාලයක සිදු කරන ප්‍රධාන කාර්යභාරය කුමක්ද කියලා ඇහුවත්, ප්‍රධාන ක්‍රියා මොනවද කියලා ඇහුවත්, කාර්යභාරය කියලා ඇහුවත් මේ ටිකම තමයි උත්තරේ එන්නේ. ඊට අමතරව දැන් මම මේ ටික ගලපලා කියනවා කාර්යාලයක් යනු කුමක්ද කියලා ඇහුවොත් ලියන විදිය. කාර්යාලයක් යනු කොහොමද? මෙන්න මේ කරන වැඩ පහ ලියන්න. තොරතුරු ලබා ගැනීම, තොරතුරු සටහන් කිරීම, තොරතුරු විශ්ලේෂණය කිරීම, තොරතුරු සැපීම, වත්කම් ආරක්ෂා කිරීම සිදු කරන මානව හා භෞතික සම්පතක් සහිත ස්ථානයක් කාර්යාලයක් නම් වේ. එහෙනම් කාර්යාලයක් යනු කුමක්ද කියලා ලියමු පැත්තකින්. කාර්යාලයක් යනු. කාර්යාලයක් යනු. එහෙනම් කාර්යාලයක් යනු කියද්දී මේ කෑල්ල උඩට එන්නේ. මෙන්න මේ කෑල්ල උඩට එන්නේ. මෙන්න මේ කෑල්ල උඩට එන්නේ. ඒ කෑල්ල අරගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි කියනවා සිදු යන ඒවා සිදු කරන යන කාර්යයන් සිදු කරන යන කාර්යයන් සිදු කරන මානව හා භෞතික සම්පතක් සහිත ස්ථානයකි. මානව හා භෞතික උපකරණ ටිකක් ඉන්න ඕනේ, මිනිස්සු ටිකක් ඉන්න ඕනේ. මානව හා භෞතික සම්පතක් සහිත ස්ථානයකි. ඔන්න කාර්යාලයක් යනු කුමක්ද කිව්වොත් තොරතුරු ලබා ගැනීම, තොරතුරු සටහන් කිරීම, තොරතුරු විශ්ලේෂණය කිරීම, තොරතුරු සැපයීම, වත්කම් ආරක්ෂා කිරීම යන කාර්යයන් සිදු කරන මානව හා භෞතික සම්පතක් සහිත ස්ථානයකි. මානව භෞතික සම්පත් සහිත ස්ථානයක්. තැනක් තියෙන්නත් එපේ. තැනක් තියෙන්න ඕන ස්ථානයක්. රයිට්. ඊළඟ එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දක්න ලැබෙන කාර්යපටිපාටි පහක්. මේක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වෙන්න පුළුවන්, රෝහලක් වෙන්න පුළුවන්, පළාත් සභාවක් වෙන්න පුළුවන්, අමාත්‍යංශයක් වෙන්න පුළුවන්. මොකක් වුණත් ඒකේ තියෙන කාර්යපටිපාටි කියන්නේ පොතේ තියෙන ඒවා. කාර්යපටිපාටිය ක්‍රියාවට නම් වද්දි කියනවා කාර්යාල ක්‍රමයක් බවට පරිවර්තනය වෙනවා කියලා. මේ කාර්යපටිපාටි පොතේ තියෙනවා. ඔන්න ඔයාලගේ බඳවා ගන්න විදිහ ඒ පොතේ තියෙනවා. ඒකට කියනවා බඳවා ගැනීමේ කාර්යපටිපාටිය කියලා. ඊට පස්සේ උසස් කරන විදිය උසස් කිරීමේ කාර්යපටිපාටිය, විනය කටයුතු වලදී වැඩ කරන විදිය විනය කාර්යපටිපාටිය. ඒ වගේ ගොඩක් තියෙනවා. ගිනුම් තියෙන විදිය ගිනුම් මංශේ වැඩ කරන විදිය ගිනුම් තැබීමේ කාර්යපටිපාටිය, ආයතන සංග්‍රහය ඇතුළු ආයතන අංශේ වැඩ කරන විදිය තියෙන ආයතන කාර්යපටිපාටිය, ලැබෙන තැපෑල සම්බන්ධව ක්‍රියා කිරීමේ කාර්යපටිපාටි ගොඩාක් තියෙනවා. එහෙනම් බඳවා ගැනීමේ, උසස් කිරීමේ, ස්ථානමාරු කිරීමේ, විනය, ආයතනික, ගිනුම් තැබීමේ කාර්යපටිපාටි ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට 3 ඩයකින් පේපර් එක හදන නිසා මෙන්න මේ වගේ වෙනස්කම් එහෙම දායි. අර දන්න දේම පොඩ්ඩක් පැයක් ඇතුළත විභාගය ලියන්න ඕන. දන්න දේ මෙහා මෙහා කරලා දුන්නොත්
පටල ගන්න නැතුව හොඳට ස්ප්ලිට් වෙලා දැනගෙන ඉන්නවා නම් ලියන්න පුළුවන්. එහෙනම් දැන් කාර්ය පටිපාටිය කියන එක දන්නවා නම් ඕක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියලා කොහේ කිව්වත් කමක් නැහැ. එහෙනම් ලියමු ඉක්මනට බඳවා ගැනීමේ කාර්ය පටිපාටිය. ස්ථාන මාරු කිරීමේ කාර්ය පටිපාටිය ස්ථාන මාරු කාර්ය පටිපාටිය උසස් කිරීමේ කාර්ය පටිපාටිය විනය කාර්ය පටිපාටිය ආයතනික කාර්ය පටිපාටිය ගිනුම් තැබීමේ කාර්ය පටිපාටිය ඔන්නවා කාර්ය පටිපාටි විදිහට ගන්න පුළුවන්. කාර්ය පටිපාටි. ඊළඟට කාර්යාලයක සිදු කරන කාර්යාල ක්‍රම. ප්‍රබලම කාර්යාල ක්‍රමේ තමයි ආකෘති පත්‍ර භාවිතා කිරීම. ආකෘති පත්‍ර භාවිතා කරනවා. කාර්යාල කරන සියලුම දේවල් කාර්යාල ක්‍රම. ඔන්න පැමිණීමේ ලේඛනය අස්සම් කරන්න පුළුවන්. ෆින්ගර්ප්‍රින්ට් නැත්තම් ඇඟිලි සලකුණු යන්ත්‍රය භාවිතා කරන්න පුළුවන්. ඒ සියලුම දේවල් කාර්යාලයක කරන කාර්යාල ක්‍රම. ලැබෙන තැපෑල සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්. මේ සියල්ලම කාර්යාලයක භාවිතා කරන කාර්යාල ක්‍රම විදියට ගන්න පුළුවන් උදාහරණ. එහෙනම් ලියමු. ඒකත් ගමු උඩට. ආකෘති පත්‍ර භාවිතය තමයි ප්‍රබලම කාර්යාල ක්‍රමය. ගොඩාක් ඒවට ආකෘති පත්‍ර යනවා. ආකෘති පත්‍ර භාවිතා කිරීම. පැමිණීමේ ලේඛනය භාවිතා කිරීම. භාවිතා කිරීම. ක්‍රියාත්මක කරනවට තමයි කාර්යාල ක්‍රම කියන්නේ කරන දේවල් ක්‍රියාත්මක කරනවා භාවිතා කිරීම. ඇඟිලි සලකුණු යන්ත්‍රය භාවිතා කිරීම. ලැබෙන තැපෑල සම්බන්ධයෙන් ක්‍රියා කිරීම. ලැබෙන තැපෑල සම්බන්ධයෙන් ක්‍රියා කිරීම. නිවාඩු ලේඛනය භාවිතා කිරීම. කාර්යාල කරන දේවල් තමයි කාර්යාල ක්‍රම කියන්නේ. හරිම ලේසි. හරිම ලේසි. රයිට් ඊළඟ එකට යන්. මම ඔයාලට එක දෙයක් කිව්වා. ඔයාලට මොන හේතුවකටවත් දැන් මේ තියෙන එකෙන් රිවිෂන් එකෙන් අමතරව පළවෙනි මාස 3 රෙකෝඩින් දෙන්නේ නැහැ කියලා. නමුත් මේ වෙනකොටත් ඉන්නවා 2013 පත්වීම් ගත්ත සංවර්ධනලධාරී කට්ටියක් මේ වෙනකොට දැන් අවුරුදු 13ක් වෙනවා ඒගොල්ලන්ට පත්වීම ස්ථිර කරලා නැහැ. පරිවාස කාලයේ අද වෙනකන් ඉන්නේ වැටුප් වර්ධක පළවෙනි දෙක විතරයි අරගෙන ඉන්නේ. අර වැටුප් ක්‍රමයේ ආරම්භයේ ඉන්නේ පත්වීම ස්ථිර කරලා නැති නිසා විශ්‍රාම ගන්නත් බෑ. සමහරු මේ වෙනකොට පත්වීම ස්ථිර කරන්නේ නැතුව වයසක තියෙන කට්ටිය ගෙවල් වල ගිහිල්ලා ඉන්නවා විශ්‍රාම වැටුපක් නැතුව. ඒ තත්ත්වයටපත් වෙන නිසා ඒගොල්ලන්ට කාර්යාල ක්‍රම විෂය විතරක් පළවෙනි මාස 3 රෙකෝඩින් දෙනවා අවශ්‍ය කට්ටියට ඉල්ලන්න පුළුවන්. නැවත වතාවක් කාර්යාල ක්‍රම නිසා විතරයි ඒගොල්ලෝ ෆේල් වෙලා තියෙන්නේ. ගිණුම් ක්‍රම පාස්. මම දන්න හැමෝම වගේ. ඒ නිසා කාර්යාල ක්‍රම විෂයට පමණක් පළවෙනි මාස 3ේම රෙකෝඩින් අවශ්‍ය කට්ටියට දෙනවා. අනික් විෂයන් වලට රෙකෝඩින් දෙන්නේ නැහැ. දෙන්නේ මේ රිවිෂන් එක විතරයි. නැත්තම් ඵලදායි නැහැ අවසාන මොහොතේ. රයිට්. කාර්යාලයක එක දිගට විශාල භූමි ප්‍රමාණයක් බෙදීමෙන් තොරව යොදා ගැනීමට කියනවා කාර්යාලයක තියෙනවා කාමර බැදලා තියෙන කුටි බැදලා තියෙන ක්‍රමයක් තියෙනවා. නැත්නම් හෝල් එකක් විදිහට භාවිතා කරනවා. හෝල් එකක් කියන්නේ මුළු ශාලාවම විවෘතයි. ඒකට කියනවා විවෘත පිරිසැකැස්ම කියලා. කුඩා කාමර වලට වෙන් කරලා තියෙනවා නම් ඒකට කියනවා ආවෘත පිරිසැකැස්ම කියලා. පිරිසැකැස්මේ වර්ග ආවෘත පිරිසැකැස්ම, විවෘත පිරිසැකැස්ම, සර්ව දිසා දර්ශන පිරිසැකැස්ම කියලා පිරිසැකැස්ම ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. ආවෘත පිරිසැකැස්ම, විවෘත පිරිසැකැස්ම, සර්ව දිසා දර්ශන පිරිසැකැස්ම කියලා. එහෙනම් මේ පිරිසැකැස්ම ගැන කතා කරන්නේ එක දිගට විශාල භූමි ප්‍රමාණයක් බෙදීමකින් තොරව යොදා ගැනීම කියනවා විවෘත පිරිසැකැස්ම කියලා. විශාල භූමි ප්‍රමාණයක් බෙදීමකින් තොරව යොදා ගන්නවා. ඒක විවෘත පිරිසැකැස්ම.
මේ පිරිසැකැස්ම හදන ක්‍රම තුන මොනවද? විවෘත පිරිසැකැස්මේ වාසි මොනවද? ආවෘත පිරිසැකැස්මේ වාසි මොනවද? ඒවා ටිකක් වැදගත් වෙයි ප්‍රශ්න පත්‍රයේට. එකම කාර්යාලයේ විවිධ අංශ මෙන්ම ඒ පිරිසැකැස්ම ගැන කතා කරේ. පිරිසැකැස්මේ අනිත් ඒවා ගැන අපි ඉදිරි පාඨමාලාව දවස් 8ක් පැය 8ක් විතර කරනවා. එතනදී කතා කරමු. ඔයාලට මම ප්‍රායෝගික ලේඛන ටිකක් කාර්යාල ක්‍රම වලට කරන්න ඕනේ. ලිපියක් සකස් කරන විදිය, ලිපිගොනු සටහනක් සකස් කරන විදිය, ආරාධනා පත්‍රයක්, න්‍යාය පත්‍රයක්, ආකෘති පත්‍රයක් ඒවා පිළියෙල කිරීම පිළිබඳව කතා කරන්න වෙනවා. හැබැයි මම සිද්ධාන්ත පාඨමාලාවේ මාස 3ක් ඇතුළත ඔයාලට කරපු ලේඛන ටිකක් තියෙනවා. ඒ ලේඛන නැවත වතාවක් කරන්නේ නැහැ. එදා කරපු ලියුම වෙනුවට වෙන ලියුමක් අද කරයි. එදා හදපු ආරාධනා පත්‍රය වෙනුවට වෙන ආරාධනා පත්‍රයක් කරයි. ඒ ආකාරයෙන් මොකද එදා හිටපු කට්ටියට තවත් දැනුම වැඩි වෙන්න තමයි මේ රිවිෂන් එක දාලා තියෙන්නේ. නැත්තම් එකම ලියුම හැදුවොත් අපරාධේ කාලේ. රයිට් එහෙනම් බලමු. ඊළඟ කොටස පිරිසැකැස්ම ගැන අපි ඉස්සරහට කතා කරමු ඉදිරි දවස්වලදී. එකම කාර්යාලයේ විවිධ අංශ මෙන්ම එක් එක් නිලධාරීන්ද එකිනෙකට වෙනස් කාර්යාල ක්‍රම අනුගමනය කිරීම වෙනුවට සමස්ත කාර්ය මණ්ඩලයේ එකම ක්‍රමවේදයට අනුගත කිරීම. සමස්ත කාර්ය මණ්ඩලයේ එකම ක්‍රමවේදයකට අනුගත කරනවා. කාර්යාල ක්‍රම ඒකාබද්ධ කරනවා කියන්නේ උකට. මේකට කියන්නේ කාර්යාල ක්‍රම ඒකාබද්ධ කිරීම. කාර්යාල ක්‍රම ඒකාබද්ධ කිරීම. වෙන විදිහකින් ඔයාලට විභාගයට ඇහුව ස්ක්‍රීන් එකෙන් කාර්යාල ක්‍රම ඒකාබද්ධ කිරීමේ අනු කුමක්ද පැහැදිලි කරන්න සඳහන් කරන්න කියලා. එතකොට මේකම පාඩම් කරගන්න වෙනවා. ඒ විතරක් නෙමේ කාර්යාල ක්‍රම කරන සියලු දෙනා ඔක්කොම පාඩම් කරගන්න. මේකේ ඉන්නේ දැන් 3 වෙනි ශ්‍රේණියේ කට්ටිය විතරයි, පළවෙනි කඩේම ලියන කට්ටිය විතරයි. මේක තමයි අමාරුම විෂය. කාර්යාල ක්‍රම විෂය දැඩි වෙහෙසක් ගන්න. මේ කියන එකට උත්තරේ විතරක් නෙමේ අනුලෝම ප්‍රතිලෝම දෙපැත්තෙම හිතන්න. කාර්යාල ක්‍රම ඒකාබද්ධ කිරීමේ අනු කුමක්ද කියලා ඇහුවොත් ප්‍රතිලෝම වශයෙන් මේකේ උත්තරේ ලියන්න හොඳට පොලිෂ් වෙන්න. ඊටාම වැදගත්. සියලු වැඩ නතර කරලා කාර්යාල ක්‍රම දැඩි අවධානයෙන් කරගන්න ඊටාම වැදගත්. ඊළඟට පවත්නා කාර්යාල ක්‍රම විද්‍යාත්මකව පරීක්ෂා කර බලා අඩුපාඩු ඇතොත් නිවැරදි කර පරිපූර්ණ වූත් කාර්යක්ෂම වූත් පහසු වූත් ලිහිල් වූත් නව කාර්යාල ක්‍රමයක් සකස් කිරීම. ඒකට කියන්නේ මොකද්ද? කාර්යාල ක්‍රම සරල කිරීම. කාර්යාල ක්‍රම සරල කිරීම. මම මේ දෙනවා වගේ ඔහොම gediya පිටින් දීලා මොකද්ද කියලා අහන එකක් නැති වෙයි. කාර්යාල ක්‍රම සරල කිරීම යනු කුමක්ද කිව්වොත් මේක ලියන්න පුළුවන් වෙන්න. කාර්යාල ක්‍රම සරල කිරීම යනු කුමක්ද කිව්වොත් මේක පිටින්ම ලියා ගන්න ඔයාලට හුරු වෙන්න ඕනේ. මේ තද කළු අකුරෙන් දාලා මේ තියෙන ඒවා වැදගත්. ඒ වචන වැදගත්. විද්‍යාත්මකව පරීක්ෂා කරනවා, අඩුපාඩු තිබ්බොත් නිවැරදි කරනවා, වඩාත් කාර්යක්ෂම පහසු ලිහිල් ක්‍රමයක් හදනවා. ඒකට කියනවා කාර්යාල ක්‍රම සරල කරනවා කියලා. පවත්නා කාර්යාල ක්‍රමයකට තමයි සරල කරන්න පුළුවන්. එකක් තියෙනවා, තියෙන එක සරල කරනවා. රයිට්. වත්මන් ඊගාවට ආයතන සංග්‍රහය කාර්යපටිපාටික රීතිවල යම් ප්‍රමාණයක් අහන ප්‍රවණතාවයක් තියෙනවා සංවර්ධනධාරී 3 වෙනි ශ්‍රේණියටත්. ඒක නිසා ආයතන සංග්‍රහය කාර්යපටිපාටික රීතිවලත් යම් සංකලනයක් අත්‍යවශ්‍ය දේවල් වල මම දවස් 3 පුනරීක්ෂණය ඇතුළේ කතා කරනවා. එහෙනම් ඒක එකක් තමයි වත්මන් කාර්යපටිපාටික රීති බලාත්මක වූයේ කවදා සිටද? ඒක බලාත්මක වුණේ 2023 ජනවාරි 1 වෙනිදා. 2023 1/1 2023 1/1. ස්ථිර විශ්‍රාම වැටුප් සහිත නිලධාරීන් සඳහා නඩත්තු කරන චර්යා සටහන පොදු 53 අයන්න. පොදු 53 අයන්න. පොදු 234 එකක් තියෙනවා. ඒක තියෙන්නේ විශ්‍රාම වැටුප් අහිමි ස්ථිරයට. පොදු 226 අයන්න කියලා එකක් තියෙනවා. ඒක තියෙන්නේ දවස් පඩි ලබන අයට. ඒ දෙක මම නිකන් කට වචනෙන් විතරක් කියන්නම්. පොදු 226 අයන්න දවස් පඩි ලබන අය. පොදු 226 අයන්න දවස් පඩි ලබන අය. පොදු 234 විශ්‍රාම වැටුප් අහිමි ස්ථිරය. පොදු 234 විශ්‍රාම වැටුප් අහිමි ස්ථිරය. හැබැයි විශ්‍රාම වැටුප් හිමි ස්ථිර ඔබට අදාළ පොදු 53 අයන්නයි. විශ්‍රාම වැටුප් හිමි සහිත ස්ථිරය පොදු 53 අයන්න. පොදු 53 අයන්න. රයිට් මම ඊළඟ එකට යනවා. ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයකට ලබා දිය යුතු නොවන ලියවිල්ලක් තියෙනවා. ඒක තමයි ලිඛිත පරීක්ෂණයේ ලකුණු ලැයිස්තුව. ලිඛිත නැත්තම් පරීක්ෂණයක් කරනවා නම් ඒකේ ලකුණු ලැයිස්තුව.
ලිඛිත පරීක්ෂණේ ලකුණු ලැයිස්තුවේ. ඒක දෙන්නේ නැහැ. ඒක දුන්නොත් ඒ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ලකුණු දෙනකොට ඒකත් එක්ක මානසික බලපෑමක් ඇති වෙනවා. ඒක නිසා ලිඛිත පරීක්ෂණයේ ලකුණු ලැයිස්තුව සම්මුඛ පරීක්ෂණයට දෙන්නේ නැහැ. නැත්තම් වෘත්තීය පරීක්ෂණයක් වෙන්නත් පුළුවන්. මේක වෘත්තීය පරීක්ෂණයක් අර ගුරු විභාගයට එහෙම තියෙන වෘත්තීය පරීක්ෂණ ඒකෙත් ලකුණු දෙනවනේ. ලිඛිත නැත්තම් වෘත්තීය. වෘත්තීය හෝ ලිඛිත පරීක්ෂණේ ලකුණු ලැයිස්තුව දෙන්නේ නැහැ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට. ඒක තහනම්. රාජකාරී ගමනකදී නිලධාරියගේ යැපීම් සහ නවාතැන් පිළිබඳ සංයුක්ත වියදම් ප්‍රතිපූර්ණය කිරීමට ගෙවන දීමනාවට කියනවා සංයුක්ත දීමනාව. සංයුක්ත දීමනාව. සංයුක්ත දීමනාවක් ගන්න නම් පැය 6කට වඩා වැඩි කාලයක් ගත වෙන්න ඕනේ. සතපුම් 7කට වඩා වැඩි දුරක් යන්න ඕනේ. රාජකාරී ගමනක් වෙන්න ඕනේ. මේකේ අවශ්‍යතාවය පැය 6යි යවම. අවම පැය 6යි. අවම දුර සතපුම් 7යි. ඔය දෙක වැදගත්. සංයුක්ත දීමනාවක් හිමි වෙන්න අවම පැය 6ක කාලයක් වැඩ කරලා තියෙන්න ගමන ගිහිල්ලා තියෙන්න ඕනේ. දුර සතපුම් 7කට වඩා වැඩි දුරක් ගිහින් තියෙන්න ඕනේ. ඊළඟට යනවා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 11/2005 කියා චක්‍රලේඛයක් තියෙනවා. ඒකේ තියෙනවා අපි පිළිතුරක් යවන්න ඕනේ අවසාන පිළිතුරක් සති 4ක් ඇතුළත යවන්න ඕනේ කියලා. මෙහෙමයි මම මේකේ සමස්තය කතා කරන්නම්. සමස්තය කතා කරන්නම්. අපි දවස් 3ක් ඇතුළත ලිපිය ලැබෙන ලිපියකට ක්‍රියා කිරීම ආරම්භ කරන්න ඕනේ. ඒ කියන්නේ ලිපිය ගොනුවකට අමුණලා ගොනු සටහනකින් මාණ්ඩලික නිලධාරියට ලිපිය ඉදිරිපත් කිරීම හරි කරන්න ඕනේ දවස් 3ක් ඇතුළත. ඒකට කියනවා තෙදින නීතිය කියලා. දවස් 7ක් ඇතුළත පිළිතුරක් හෝ අතුරු පිළිතුරක් හෝ යවන්න ඕනේ. අතුරු පිළිතුරක් හෝ දවස් 7ක් ඇතුළත යවන්න ඕනේ. ඒකට කියනවා 7 දින නීතිය කියලා. කෙසේ නමුත් මාස නෙමෙයි සති. මාසයක් නැත්නම් සති 4ක් ඇතුළත අවසාන පිළිතුරක් යවන්න ඕනේ. ඒ කියන්නේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 11/2005. එහෙනම් සති 4ක් ඇතුළත තමයි අවසාන පිළිතුරක් යවන්න ඕනේ. සති 4ක් ඇතුළත. සති 4ක් සති 4ක් ඇතුළත අවසාන පිළිතුරක් යවන්න ඕනේ. ලැබෙන සෑම ලිපියකටම සතියක් ඇතුළත පිළිතුරු යවිය යුතුයි. නැහැ නම් ලැබුණු බව දන්නවා අතුරු පිළිතුරක් හෝ යවිය යුතුය. අතුරු පිළිතුරක් නැත්තම් සතියක් ඇතුළත පිළිතුරක් නැත්තම් අතුරු පිළිතුරක් යවනවා. ඒකට කියන නීතිය ඔයාලා දන්නවා 7 දින නීතිය. 7 දින නීතිය. 7 දින නීතිය. මම මේක අනිත් පැත්ත තමයි වැදගත් වෙන්නේ. 7 දින නීතිය යනු කුමක්ද කියලා ඇහුවොත් 7 දින නීතිය යනු කුමක්ද කියලා ඇහුවොත් සතියක් ඇතුළත පිළිතුරක් හෝ අතුරු පිළිතුරක් යවන්න ඕනේ ලැබෙන ලිපියකට. ඊළඟට ලැබුණ ඊළඟ එක 15 ලැබුණ ලිපියක් මොනම හේතුවක් නිසාවත් කටයුතු නොකොට දින 3කට වඩා ළඟ තබා නොගත යුතුයි. ඒ කියන්නේ දින 3කට වඩා කටයුතු නොකොට ළඟ තියාගන්න බෑ. දින 3කට වඩා ළඟ තබා නොගත යුතුයි. කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ දින 3ක් ඉක්ම යාමට පෙර ක්‍රියා කරන්න ඕනේ. ක්‍රියා කළ යුතුයි. උත්තරේ නෙමෙයි ක්‍රියා කරන්න ඕනේ. ලිපි අරගෙන ගොනුවකට අමුණලා ලිපි ගොනු සටහනක් දාලා ඒක මාණ්ඩලික නිලධාරියට ඉදිරිපත් කරලා වැඩේ පටන් ගන්න ඕනේ දවස් 3ක් ඇතුළත. දවස් 3කට වඩා ලාච්චුවේ තියාගන්න බෑ. කබඩ් එකේ තියාගන්න බෑ. ඒකට ක්‍රියා කරන්න ඕනේ. ඒකට කියනවා තෙදින නීතිය. තෙදින නීතිය. දින 3කට වැඩිය ළඟ තියාගන්න බෑ. ක්‍රියා කරන්න ඕනේ දින 3ක් ඇතුළත. ඒකට කියනවා තෙදින නීතිය. රයිට් ඊළඟ එකට යනවා. කාර්යාලයක කාර්ය මණ්ඩලය හා කාර්යයන් අතර සම්බන්ධතාවය පැහැදිලි කරන සටහනට කියනවා සංවිධාන සටහනක් කියලා. සංවිධාන ව්‍යුහයේ චිත්‍රයට නැගපුවම සටහනකට ඇඳපුවම කියනවා සංවිධාන සටහනක් කියලා. සංවිධාන ව්‍යුහයම තමයි. ඒක සටහනකට ගත්තාම කියනවා සංවිධාන සටහනක් කියලා. කාර්ය මණ්ඩලය සහ කාර්යයන් අතර සම්බන්ධතාවය මේකෙන් පෙන්눔 කරනවා. ඊළඟට අර කළමනාකරණ ස්තර කොච්චරක් තියනවද? පාලන පරාසය කොච්චරක් තියනවද? තනතුරු වල ගලායාම කොයි ආකාරයකටද? අන්න ඒවා තනතුරු වල මට්ටම් මොනවද? sannivedanaye ගලා යන ආකාරය කොහොමද වෙන්නේ? දූරාවලියේ තනතුරු වල මට්ටම් දූරාවලිය කොහොමද? ඒවා ඔක්කොම තියෙන සංවිධාන සටහනක් ඇතුලේ. මේ සංවිධාන සටහනේ ප්‍රයෝජන විදියට මහ ජනතාවට තමන් යොමු විය යුතු අංශය පිළිබඳව අවබෝධයක් ලැබෙනවා. ඊගාවට කාර්ය මණ්ඩලයට තමන් සිටින ස්ථානය පිළිබඳව අවබෝධයක් ලැබෙනවා. ඊට sannivedanaye ගලා යන ආකාරය පිළිබඳ අවබෝධයක් ලැබෙනවා. දූරාවලියේ තනතුරු වල මට්ටම් පිළිබඳ අවබෝධයක් ලැබෙනවා. ඒ ඔක්කොම තියෙන ප්‍රයෝජන. එහෙනම් ඒත් කතා කරන්නේ මොකද්ද?
සංවිධාන සටහන. සංවිධාන ව්‍යුහය ඇතුළත් සංවිධාන සටහන. එහෙනම් කාර්ය මණ්ඩලය හා කාර්යයන් අතර සම්බන්ධතාවය පෙන්වන සටහන සංවිධාන සටහනයි. උත්තරේ සංවිධාන සටහන. එහෙනම් වෙන විදිහකට ඇහුවොත් සංවිධාන සටහන යනු කුමක්ද කියලා ඇහුවොත් ඒකත් ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකේ අනිත් පැත්තට ප්‍රතිලෝමයේ සංවිධාන සටහන යනු කුමක්ද කියලා ඇහුවොත් කාර්යාලයක කාර්ය මණ්ඩලය හා කාර්යයන් අතර සම්බන්ධතාවය පැහැදිලි කරන සටහන සංවිධාන සටහන නම් වේ කියලා ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට රැකියාලාභියෙකු සතු අවම සුදුසුකම් හා පළපුරුද්ද ඇතුළත් ප්‍රකාශය. අවම සුදුසුකම් සහ පළපුරුද්ද ඇතුළත් ප්‍රකාශයට කියන රැකියා පිරිවිතරය කියලා. ඒ කියන්නේ රැකියාවට බඳවා ගැනීමේ අවම අධ්‍යාපන සුදුසුකම්, අවම මානව සුදුසුකම්, අවම කායික සුදුසුකම් කියන සුදුසුකම් වර්ග 3 බලනවා. ඒකට කියනවා රැකියා පිරිවිතරය කියලා. උත්තරේ රැකියා පිරිවිතරය. අනිත් පැත්ත රැකියා පිරිවිතරය යන්නේ අදහස් කරන්නේ කුමක්ද? රැකියා පිරිවිතරය යනු කුමක්ද? රැකියාලාභියෙකු තිබිය සතුව තිබිය යුතු අවම සුදුසුකම් ඇතුළත් ප්‍රකාශය. මේක තව ටිකක් පෝෂණය කරලා ලිව්වොත් එහෙම සුදුසුකම් වර්ග 3යි බඳවා ගැනීමේ අවම අධ්‍යාපන සුදුසුකම්, ආයි බඳවා ගැනීමේ අවම කායික සුදුසුකම්, ආයි බඳවා ගැනීමේ අවම මානව සුදුසුකම්, අධ්‍යාපන සුදුසුකම් දන්නවා කායික සුදුසුකම් උස මෙච්චරයි. අන්න ඒ වගේ දේවල් කායික සුදුසුකම් මානව සුදුසුකම් මෙන්න මේ පෙළපතින් පැවතුනොත් තමයි අපි ආමියකට බඳව ගන්න STF එකට ගන්න. අන්න ඒවා මානව සුදුසුකම්. අන්න ඒවා අධ්‍යාපනික කායික සහ මානව කියන බඳවා ගැනීමේ සුදුසුකම් තමයි රැකියා පිරිවිතරයක ඇතුළත් විය යුතු දේවල්. රැකියා පිරිවිතරය. ඊළඟ එක තමයි රැකියා විස්තරය. රැකියා විස්තරය තමයි 18න් කතා කරන්නේ. රැකියාවක කාර්ය වගකීම් බලතල අධිකාර බලය. මෙන්න මේ හතර ඇතුළත් ප්‍රකාශයට කියනවා රැකියා විස්තරය කියලා. රැකියා විස්තරය. විස්තරය. ඒකත් වැදගත්. රැකියා විස්තරයක ඇතුළත් කරුණු මොනවා හතරක් සඳහන් කරන්න. කොහොමද ලියන්නේ? මෙන්න රැකියා විස්තරයේ කාර්ය වගකීම බලතල අධිකාර බලය සහ මේකට කාර්ය සාධනයක් ඇතුළත් කාර්ය සාධනය මේ පහම ඇතුළත් රැකියාවක කාර්යයන් වගකීම් බලතල අධිකාර බලය සහ කාර්ය සාධනය කියන හතර පහ කාර්ය වගකීම් බලතල අධිකාර බලය කාර්ය සාධනය ඇතුළත් ඒවට කියනවා රැකියාවේ විස්තරය කියලා. රැකියා විස්තරය. රැකියා විස්තරය ඔයාලගේ ඔෆිස් වල රැකියා විස්තරයක් ඔයාලට දාලා ඇති ෆයිල් එකට. ඊළඟට යවන ලද ලිපියකට පිළිතුරක් ලැබෙන තෙක් යම් කාල සීමාවක් ගෙවන තෙක් ක්‍රියා කිරීම අවශ්‍ය නොවන ගොනුවට කියනවා ඒකට කියනවා අවලම්බන ගොනුව කියලා. අවලම්බන ගොනුව. අවලම්බන. අවලම්බන ගොනුව. අවලම්බන තත්ත්වයටපත් වෙනවා. එහෙනම් අවලම්බන ගොනුව යනු කුමක්ද? අවලම්බන ගොනුව යනු කුමක්ද? යවන ලද ලිපියකට පිළිතුරක් ලැබෙන තෙක් ඒක තවත් කෙටි කරලා ගමු. අවලම්බන ගොනුව යනු කුමක්ද? යම් කාල සීමාවක් ගෙවන තෙක් ක්‍රියා කිරීම අනවශ්‍ය ගොනුවයි. යම් කාල සීමාවක් ගෙවන තෙක් ක්‍රියා කිරීම අනවශ්‍ය ගොනුව කුමක්ද? අවලම්බන ගොනුව. ඇත්තටම මේකට කියන්නේ තත්ත්වය කියලා. අවලම්බන තත්ත්වය කියලා. අවලම්බන තත්ත්වය කියලා. නැත්තම් අවස්ථාව කියලා. තත්ත්වය නැත්තම් අවස්ථාව. අපි ලිපි ගොනු වල අවස්ථා තුන කිව්වොත් මේ අවලම්බන අවස්ථාව කියන එක තවත් එක්තරා අවස්ථාවක්. අවලම්බන අවස්ථාව. අපි ප්‍රශ්නයක් ලියාගමු කාර්යාල ගොනු වල අවස්ථා තුන සඳහන් කරන්න කියලා. දැන් ලිපි ගොනු වර්ග තියෙනවනේ විෂය ගොනු
පෞද්ගලික ලිපි ගුණ ඒ වගේ ඒවා තියෙනවා. කාරණා ගොනු වල අවස්ථා තුන කුමක්ද? කාරණා ගොනු වල අවස්ථා තුන කුමක්ද? නොපමා අවස්ථාව, නොපමා කාරණා ගොනු අවස්ථාව, අවලම්බන අවස්ථාව, අවලම්බන කාරණා ගුණ අවස්ථාව, සංවෘත නැත්තම් වැසූ කියලා කියන්නේත් ඒකමයි. අවස්ථාව සියලු කටයුතු නිම කරාට පස්සේ සංවෘත ගුණයක්. අර කෙටි කාලයක් යම් කාලයක් ගත වෙනකන් ක්‍රියා කිරීම අවශ්‍ය නොවන එකක් අවලම්බන අවස්ථාවක්. නිතරම ක්‍රියා කළ යුතු තමන්ගේ මේසේ උඩම ගුණුව තියාගෙන යුතු අවස්ථාව නොපමා කාරණා ගුණයක්. ඒක කබඩ් එකට දාන්න බෑ, මේසේ උඩ තියෙන්න ඕනේ. රයිට්, ඊළඟ එකට යන්න. පාලන කටයුතු වලට අදාළ ලියකියවිලි වාදී ඔය චක්‍රලේඛ වගේ දේවල් තියෙන ඒවට කියනවා සංගත වාර්තා කියලා. සංගත වාර්තා, සංගත වාර්තා. පාලන කටයුතු වලට අදාළ ලියකියවිලි වලට කියනවා සංගත වාර්තා. සංගත වාර්තා. සංගත වාර්තා යනු මොනවද? පාලන කටයුතු වලට අදාළ ලියවිලි. උදාහරණ චක්‍රලේඛ වගේ දේවල්. උදාහරණ චක්‍රලේඛ වගේ දේවල්. ඒවා සංගත වාර්තා. තොරතුරු විනාශ කරන්නා වූ රචයේ ලිපි ලේඛන සම්බන්ධයෙන් තබාගත යුතු වාර්තාවක් තියෙනවා. ඒකේ කරුණු 8ක් සඳහන් වෙන්න ඕනේ. තොරතුරු සංඛ්‍යාව කීයද? කරුණු 8යි. මම ඒක විස්තරාත්මකව විභාගේ අර දවස් 3 ඇතුළත කතා කරන අත්‍යවශ්‍ය දේ කෑල්ලක් ඒවා අත්‍යවශ්‍ය එකක්වත් දවස් 3ේදී මග අරින්නේ නැහැ. පැය 8ේදී අත්‍යවශ්‍ය දේවල් සේරම පෙළගස්සලා දෙනවා. මේ විනාශ කරන ලිපි ලේඛන සම්බන්ධයෙන් තබාගත යුතු තොරතුරු ඇතුළත් වාර්තාවක් තියෙනවා. ඒකේ අපි ඇතුළත් කරන්න ඕනේ විනාශ කරන ගොනුවේ අංකය, විෂය, කාල පරිච්ඡේදය, කරුණු සාරාංශයක්, දිනය, විනාශ කිරීමට බලය දුන් ගොනුවේ යොමුව, විනාශ කළ දිනය, විනාශ කළ පිළිවෙල කියලා 8කට බෙදෙනවා. ඒවා ඉස්සරහට කතා කරන්නම්. ඊගාට ප්‍රධාන ගොනුව ඉහළට යොමු කරලා තියද්දි තවත් හදිස්සි ලිපියකට කටයුතු ඔයාලගේ ආයතනයේ ලිපි ගොනුවක් තියෙනවා. ආයතන ප්‍රධානයට ඉහළට යවලා හැබැයි තව හදිස්සි වැඩක් තියෙනවා. එතකොට අපි කරන්නේ ඛණ්ඩ ගොනුවක් ආරම්භ කරලා ඛණ්ඩ ගොනුවෙන් ක්‍රියා කරනවා. අර ප්‍රධාන ගොනුව නැවත ආවට පස්සේ ඛණ්ඩ ගොනුව ප්‍රධාන ගොනුවට අමුණලා දානවා. එහෙනම් ප්‍රධාන ගොනුව ඉහළට යොමු කරලා තියෙද්දි හදිසි ලිපියකට ක්‍රියා කරන తాවකාලික ගොනුවට කියනවා ඛණ්ඩ ගොනුව. ඛණ්ඩ ගොනුව. අතීතයේ විශේෂ අවස්ථාවකදී ක්‍රියා කර ඇති ආකාරයත් ඒ අතීතයේ විශේෂ අවස්ථාවකදී ක්‍රියා කර ඇති ආකාරය පිළිබඳව ගන්න ගොනුවට කියනවා පූර්වාදර්ශ ගොනුව. පූර්වාදර්ශ ගොනුව. පූර්වාදර්ශ ගොනුව. පූර්වාදර්ශ ගොනුව යන කුමක්ද කියලොත් ඊගාට ආයතනයේ සියලුම ශාඛාවලට අදාළ ගොනු එකම ස්ථානයක පවත්වාගෙන යනවා. ඒකට කියනවා මධ්‍යගත ගොනු ක්‍රමය කියලා. මධ්‍යගත ගොනු ක්‍රමය. මධ්‍යගත ගොනු ක්‍රමය සහ විමධ්‍යගත ගොනු ක්‍රමය කියලා දෙකක් තියෙනවා. විමධ්‍යගත ගොනු ක්‍රමය කියන්නේ ඒ විෂය නිලධාරීන් භාරයේ උන්ට වෙන් කරලා තියලා තියෙන කබඩ් වල ඒගොල්ලන්ගේ ලිපි ගොනු තියාගෙන ඉන්නවා. ඒකට කියනවා විමධ්‍යගත ලිපි ගොනු ක්‍රමය කියලා. එහෙම නැත්නම් අපි ආයතනයේ සියලුම ලිපි ගොනු එකම ස්ථානයක ලේඛන භාරකාරයෙක් ගාව වගේ තියාගෙන ඉන්නවා. ඒකට කියනවා මධ්‍යගත ගොනු ක්‍රමය කියලා. මේකේ වාසි අවාසි දෙකක් තියෙනවා. අපි ඒවා ඉස්සරහට කතා කරමු. ඊගාට ප්‍රමුඛතා සටහන් කරන සලකුණු 4ක් තියෙනවා. ඊතා හදිසි අදම වහාම නොපමාව කියලා. ඒකේ මුලින්ම තෝරගන්නේ ඊතා හදිසි කියන එක. ඒකේ අංකය පොදු 204. පොදු 204 ඊතා හදිසි කියන එක තමයි මුලටම තෝරගන්නේ. ඊතා හදිසි පොදු 204 ඊතා හදිසි. ඒක තමයි මුලටම ගන්නෙ. මේකේ අංක පිළිවෙලට ගත්තොත් මුලින්ම ක්‍රියා කරන්නේ ඊතා හදිසි කියන එක. ඊට පස්සේ අදම කියන එක. ඊට පස්සේ වහාම කියන එක. ඊට පස්සේ වැදගත් කියන එක. ওই පිළිවෙලට තමයි යන්නේ. අවසානයේ ක්‍රියා කරන්නේ වැදගත් කියන එකට අදාළව. ඔන්න ඔය ආකාරයෙන් තමයි කියන්නේ කතා කරන්න තියෙන විෂය ලිපිගොනු ලිපිවල ස්වභාවය අනුව එහෙම ලිපිගොනු වර්ග 5කට බෙදෙනවා. විෂය ගොනු, කාරණා ගොනු, චක්‍ර විෂය ගොනු, කාරණා ගොනු, පෞද්ගලික ලිපිගොනු, ආශ්‍රය ගොනු සහ උපගොනු හා මධ්‍යගත ගොනු කියලා. ආශ්‍රය ගොනු වර්ගත් නැවත 5කට බෙදෙනවා. ආශ්‍රය ගොනු බෙදෙනවා
චක්‍රලේඛ ගුණ, පූර්වාදර්ශ ගුණ, ප්‍රතිපත්ති ගුණ, තොරතුරු වාර්තා ගුණ, කාර්යපටිපාටි ගුණ කියලා ඔය වගේ කතන්දර ටිකක් ඉස්සරහට එනවා. ඒකාබද්ධ ලිපි ගුණ ක්‍රමේ වාසි අවාසි, විභාජිත ලිපි ගුණ ක්‍රමේ වාසි අවාසි, ඒ වගේ දේවල් තියෙනවා. ඊට අමතරව ප්‍රායෝගික ලේඛන ටිකක් කරන්න තියෙනවා. අපි ඒ ටික ඔක්කොම කතා කරමු ඊළඟ දවසේ ඉඳන්.